ආයුබෝවන් ළමයි සුබ දවසක්. ඉතින් අද අපි කතා කරන්නේ හත්වෙනි පාඩම සම්බන්ධව තමයි කතා කරන්නේ. ඒකේ පැහැදිලි කිරීම. ඉතින් මේක මාතෘකා කරලා දෙනවා කියෝජොල් ක්වා නාල්සි කියලා. කියෝජොල් කියන්නේ සීසන්ස් වලට නැත්තම් ඒගොල්ලන්ගේ තියෙන ඍතු වලට, ක්වා කියන්නේ සහ, නාල්සි කියන්නේ කාලගුණය. එතකොට මේ හත්වෙනි පාඩම මාතෘකා කරලා දෙනවා seasons and weather කියලා නැත්තම් කාලගුණය මේ ඍතු සහ කාලගුණය කියලා. ඉතින් මේකේ ග්‍රැමර් එක අපි කලින් කරා පයන්න පර්පල් කියෝජික් වාරියොන් කියන එක පයන්නේ ඉරිගියුලර් යුසේජ් එක නැත්නම් පයන්නේ අක්‍රමවත් ව්‍යාකරණ භාවිතය කියන එක. ඒ වගේම අන් එහෙම නැත්නම් නැත කියන අර්ථය ඒක යටතේම අපි ඉගෙන ගත්තා ජීආන්තා කියන එකත්. ඉතින් මේකේ හබ්ස් මුප්පියෝ එක තියෙනවා චොආනන් කියෝජරේ. චොආනන් කියන්නේ කැමති, චොආනන් කියෝජරේ කැමති සීසන් එකේ නැත්නම් කැමති සුතුව පිළිබඳව, තෙහෙ කියන පිළිබඳව වරල්සු ඉත්තා. එතකොට තමුන් කැමති සීසන් එක පිළිබඳව කතා කරන්නට පුළුවන්. නල්සියේ තෙහෙ කාලගුණය පිළිබඳව මුත්කෝ විමසලා දෙදක් පල්සු ඉත්තා. ඔන්න ඔය දෙක සාක්ෂාත් කරගන්න ඕනේ මේ පාඩම ඉවරුණාට පස්සේ ඉවර වෙනකොට. මොකද්ද? තමුන් කැමති කියෝජල් එක තමුන් කැමති සුතුව ගැන කතා කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. කාලගුණය ගැන විමසන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම කවුරු හරි විමසුවත් ඒකට උත්තර දෙන්න හැකියාවකුත් තියෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන් මේක පාඩම් කරනකොට මෙන්න මේ දැන් මේකේ ගත්තොත් තතත් හදා කියන එක අයිති වෙන්නේ මෙන්න මේ පොම් එකට නැත්නම් සරත් කියන කාලයට. ඒ වගේම මේ තොප්ද කියන එක නැත්නම් රස්නේ කියන එක අදහස් වෙන්නේ අයිති වෙන්නේ යුරම් එකට. හරිද? මෙතනදී දැන් මේ තතත් හදා කියන එකේ තතත් හදා කියන එකත් රස්නේ. මොකද්ද මේකේ වෙනස? තතත් හදා කියන එක පැහැදිලි නැත්නම් අපි කියනවා පහසු රස්නේ. මොකද මේ අපි පොම් එකට එන්නේ සීතල කාලේ ඉඳන්. එතකොට ඒක ඒ කාලේට එන රස්නේ හරි පහසුවක් නැත්නම් සැපක්. හැබැයි එහෙම පොම් මේ ඉවර වෙලා ඊට පස්සේ යුරම් එක එනකොට ඉන්න බෑ සෙල්සියස් සංසක 40ට යනවා. අන්න ඒකට තමයි ඒගොල්ලන් තොප්දා කියන්නේ. එතකොට මතක තියාගන්න ඉන්න බැරි සැරයකට තමයි මේ තොප්දා කියන්නේ. තතත් හදා කියන්නේ බොහොම පැහැදිලි නැත්නම් බොහොම සෞම්‍ය ඒ තියෙන රස්නයට. ඊළඟට මෙතනත් තියෙනවා මේ චුප්දා කියන එක අයිති වෙන්නේ කියවුරට නැත්නම් සීතල කාලෙට වින්ටර් එකට. එහෙම නැත්නම් කාල් කියන එක අයිති වෙන්නේ ශිවනදා කියන එක. ඒකත් කූල් කියන එක. ඒක අයිති වෙන්නේ මේකට කියන්නේ කාල් එක කියලා මොකද්ද ඒකට කියන්නේ මතක නැහැ ඉතින්. වසන්ත කාලනේ මේ මොකක්ද ඒකට කියන්නේ? සරත් කාලය. සරත් ඍතුව කියලා කියන්නේ සරත් කාලය. සරත් ඍතුව. කාල එක කියන්නේ සරත් ඍතුව. මම මේක පැහැදිලි කරන්නම් මොනවද මේක වෙන්නේ කියලා. එතකොට මතක තියාගන්න මේ කාල් එකේ සීතල භාවයක් තියෙනවා. හරිද? සිසිල් භාවයක් තියෙනවා. ඒක හරි පහසු සිසිල් එකක්. හැබැයි ඒක ඉවර වෙලා ඊළඟට එනවා සීතලම කාලේ. ඒ කියන්නේ කෙලින්ම ගංගා ඇලදොල ගල් වෙන ඉන්න බෑ පට්ට සීතල කාලේ. අන්නේ පට්ට සීතල තමයි මේ චුප්තා කියලා ගන්නෙ. ඒ සීතල ආරම්භ වෙන්න කලින් දැන් මේ යොරම් එකේ ඉඳන් ඒගොල්ලන්ගේ රස්නේ අර 40ට සෙල්සියස් සංසක 40 ගණන් වලට ගිහිල්ලා ඔන්න සීතල අල්ලන්න හැම්මෙන් හුලඟක් ගහගෙන යාන්තම් සීතල වේගන එනවා. අන්න ඒ සීතල පට්ට සනීපයි රස්නේ ඉඳලානේ. නේද? හැබැයි ඒ සීතලේ ඉඳලා නැවත සැරයක් මොකද වෙන්නේ? තදම සීතලට යනවා. තදම සීතලට තමයි මේ චුප්දා කියන්නේ. ඒ තදම සීතලේ ඉඳලා නැවත සැරයක් මොකද වෙන්නේ? ආයෙ අපි යනවා පොම් යොරම් කාල් කියවුල් එකේ ඉඳන් අපි ආයෙ සරස් ඍතුවට යනවා ටික. එතකොට තදම සීතලේ ඉඳලා මොකද වෙන්නේ? සරත් කාලේදී ටික රත් වෙලා ගස්වල මල් පිපිලා එනවා. එතකොට සීතලේ කාලේ ඉඳන් එන ඒ සීතලට ඒ රස්නේ හරි සනීපයි. ඒකයි මේ තතත් හදාය. ඒ නිසා මේක මතක තියාගන්න මේ වචන දෙක මේ වෙනස මතක තියාගන්න. ඒ වගේම මේ ක්‍රියාපදේ මේ චුප්දා කියන ක්‍රියාපදේ අනිවාර්යයෙන්ම අයිති වෙන්නේ කියවුරට, කාල් කියන එකට, සරත් කාලයට අයිති වෙන්නේ ශිවනදා, යුරම් එකට තොප්දා, ඒ වගේම තතත් හදා කියන එක අයිති වෙන්නේ පොම් එකට කියන එකත් මතක තියාගන්න ඕනේ. ඔයගලන්ට අලුත් පොත දීලා තියෙනවා. මම මේක සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරලා දෙනවා. අපි දැන් මේක බලමු. කරිමල් පොගෝ. කරිම් කියන්නේ පින්තූර, පොගෝ කියන්නේ බලලා. පොගිවා කච්චි උදාහරණය හා සමානව තේහුවාරලවන්තන් හදේ සංවාදය පරිපූර්ණ කරන්න. මෙන්න මේ පොගී එක මොකද කරලා තියෙන්නේ? මෙන්න මේ පින්තූරයක් දීලා තියෙනවා. කරිමල් පොගෝ මේ පින්තූරය බලලා මේක කරලා තියෙන්නේ. ඉතින් මුසන් කියෝජරියෝ කුමන සීසන් එකක් වේද නැත්නම් කුමන ඍතුවක් වේද? දැන් මේ පින්තූරය බලලා අතනින් මේක තෝරගන්න. දැන් මේ තියෙන පින්තූරය මෙහෙම තෝරගන්න පුළුවන් වෙන්න ඕනේ. අනිවාර්යෙන් පින්තූරය බලලා පාඩම් කරන්න ඕනේ. මම මුලින්ම කියලා දෙලා දෙනවා ගැන.
කියෝරියෝ දැන් මේ මොකද්ද මේ රස්නේ කාල මේ මොකද්ද මේක අයිති වෙන්නේ රස්නේ කාලට මුසන්යෝරියෝ මේ කුමන දැන් මේ ඉරා නම් මනම් පායලා තියෙනනේ මේ අතරින් පින්තූරේ පාඩම් කරා නම් හරි මේ තියෙන්නේ ඉරා නම් මනම් පායලා තියෙනවා. එතකොට මේක මොකකටද අයිති වෙන්නේ යොරම් එකට. මේක එහෙනම් යොරමියෝ මේ මොකද්ද හිම බෝලයක් එහෙම හදන්නේ මුසන්යෝරියෝ මේක මුසන් කියෝරියෝ මේක කුමන සීසන් එකක්ද මේක එහෙනම් කියෝරියෝ මේක මුසන් කියෝරියෝ මේක මෙන්න මේ මල් පිපිලා සමනල යනම්මනම් ඉන්නේ අනිවාර්යෙන් මේක පොම් එක නැත්තම් වසන්ත කාලය එහෙනම් පොමියෝ මෙන්න මේ ඉරි වලින් පෙන්නලා තියෙන්නේ හුලං ගහන එක මේක සීතල හුලං හරිද මේ පින්තූරයෙන් අනිවාර්යෙන්ම අයිති වෙන්නේ කාරන් නල්සිකා ඔත්තේෝ කාරන් නල්සිකා ඔත්තේෝ කියලා තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ කාල් එකේ නැත්තම් සරත් කාලයේ කාලගුණය නල්සිකා ඔත්තේෝ සරත් කාලේට අයිති වෙන්නේ මොකද්ද චුප්දද ශිවනදාද ඔහොම ඉන්න මට ටයිප් කරනකම් චුප්දද අයිති වෙන්නේ එහෙම නැත්තම් ශිවනදාද දැන් උඩින් පාඩම් කරන්න වෙනවා නේද ශිවනදා අයිති වෙන්නේ එහෙනම් ශිවනයෝ මේ හදායින් කළා සරල වර්තමාන කාලෙන් හේව දාන්න එච්චරයි ශිවනයෝ මේක අයිති නෑ එහෙනම් කියෝරන් නල්සිකා ඔත්තේෝ කියෝරන් නල්සිකා කාලගුණය කොහොමද කියෝරන් ශිවනයෝ මෙතන ප්‍රශ්නේ තමයි කියෝරන් නල්සිකා ඔත්තේෝ කියන්නේ කොහොමද මොන වගේද කියන අදහස ඔත්තේෝ කියන්නේ මොන වගේද කොහොමද කියන එක එතකොට මෙතන එන්නන් දාලා තියෙනවා එකකට අනිත් එකට ඊකායකින් දාලා තියෙන්නේ. එතකොට මේ දෙකම සබ්ජෙක්ට් මතක තියාගන්න. එතකොට සබ්ජෙක්ට් දෙකක් වෙනකොට අපි කලින් ඉගෙන ගත්තා වගේ එක සබ්ජෙක්ට් එකක් අනිවාර්යයෙන් මේක ප්‍රධානම විෂය නම්. දැන් කියවුරේ නල්සිකානේ හොයන්නේ. නල්සිකා ඔත්තේව ගත්තොත් එතන කාලගුණය කුමක්ද කාලගුණයත් සබ්ජෙක්ට් වෙනවා. හැබැයි ප්‍රධානම සබ්ජෙක්ට් එක වෙන්නේ කියවුල් එක. පැහැදිලිද? සරත් කාලය. මම මේවා ඉක්මනට පැහැදිලි කරන්නේ. මෙන්න මෙතන වැඩේ දීලා තියෙන්නේ අල්පයන්ට අදාළ රූල් එකෙන් කො මෙන්න මෙතන අල්පයන්ට අදාළ මෙන්න මේ රූල් එකෙන් ඒ රූල් එක ඉගෙන ගත්තට පස්සේ මේ අර එකට උත්තරේ දෙන්න පුළුවන් වෙන්නේ. ඒකට අල්පයන් අපි දන්නවා අල්පයන් ඉවත් කරලා ඊට මෙහා පැත්තෙන් ඌ ගැනත් තියෙන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් පොකිවා කච්චි මුංජංගල් සසේ පොකි කියන්නේ උදාහරණය වා කියන්නේ සහ හා නැත්නම් සහ ඒතර පොකිවා කච්චි උදාහරණය හා සමානව මුංජංගල් සසේෝ ඒ වාක්‍ය ලියන්න උදාහරණය මොකද කරලා තියෙන්නේ මේ නල්සි කියන එක පාවිච්චි කරලා චුප්තා කියන එක පාවිච්චි කරලා නේද ඒ දෙක පාවිච්චි කරලා හදලා තියෙනවා නල්සිකා චුවෝයෝ දැන් කොහොමද මේක හැදුවේ එයාලා බලාපොරොත්තු වෙන්නේ චුප්තා එකේ අල්පයන්නේ පුල්කියෝ චික් එක නැත්තම් ඉරිගියුලර් රූල් එක තමයි එයාලා බලාපොරොත්තු වෙන්නේ නේද නල්සි වලට ඊගා දාන්න ඕනේ මම මේ චුප්තා විතරක් පෙන්නන්නම් චුප්තා දා ඉවත් කරා එකතු මේ අල්පයන් අයින් වෙනවා චුප්තා එකේ අල්පයන් අයින් වෙනවා sorry චුප්තා එකේ අල්පයන් අයින් වෙලා ඒ වෙනුවට මේකට දකුණු පැත්තෙන් ඒ අල්පයන්නම ඌ බවට පත් වෙලා එනවා එහෙම ආවට පස්සේ තමයි අපි මේකට ග්‍රැමර් එක යූස් කරන්නේ නැත්නම් ග්‍රැමර් එක මේකට දාන්නේ මේ මොකක්ද උනේ චූ එකතු කිරීම මේකට දැන් යොදන්න දෙන්නේ මොකද්ද යම් කිසි ක්‍රියාපදයක දා ඉවත් කර පසු ඉතුරු වෙන මූලය ඇදෙනා හරි ඕ හරි තියෙනවා නම් ආයෝ එහෙම නැත්නම් ඕයෝ මේකට එහෙනම් ඕයෝ මේක ඇදෙනා හරි ඕ හරි නෑනේ හැබැයි මේ අකුරු දෙකට මොකද වෙන්නේ මේ අකුරු දෙක එකතු වෙන සුළු අකුරු දෙකක් උයන්නයි ඔයන්නයි එකතු වෙන සුළු යන්නේ නිසා මේ දෙක එකට එකතු කරලා අපි මේ විදිහට ඔන්නෝම ලියන්න ඕනේ පැහැදිලිනේ රූල් එක මතක නැත්තම් මේක කරන්න බෑ පැහැදිලි චූයෝ අන්න ඒ විදිහට නම් මේකත් හදන්න හංගුගෝ කොම්බු තියෙනවා ඊළඟට ශිප්දා තියෙනවා එහෙනම් හංගුගෝ කොම්බු කියන එකට කා දානවා මේ විදිහට copy කරලාම ගමුකෝ නැත්තම් ඉතින් වෙලා යනවනේ let's copy that alright let's paste it here හංගුගෝ කොම්බු තියෙනවා දැන් මේකට මොකක්ද දාන්න වෙන්නේ එහෙනම් මේක දැන් නාම පදයක් විදිහට දාලා තියෙන්නේ කොම්බු හදා නැහැනේ දැන් හංගුගෝ කොම්බු විතරයි තියෙන්නේ
පැහැදිලිද? එහෙනම් මේක noun එකක් ගණයටයි යන්නේ. එහෙනම් මේකට දාන්න ඕනේ ඊකා කියන එක. පැහැදිලිද? ඊකා කියන එක. දැන් මෙතන නාම පදයේ හල්ලකුරකින් වෙලා නම් මොකක්ද දාන්නේ? ඊ දානවා. හල්ලකුරක් නැත්නම් අපි දාන්නේ කා. එහෙනම් හංගුගෝ කොම්බුගා ඉතන ශිබ්දා කියන එක ශිබ්දා කියන එක කොහොමද වර්තමාන කාලයට ගොඩනගන්නේ? දා ඉවත් කරා. අල්පයන්නත් ඉවත් කරා. අල්පයන්න ඌ බවට පත් වෙලා එහා පැත්තට ගියා. නේද? ඊට පස්සේ එකතු කිරීම දැන් මේක මොකද දැන් ඌ බවට පත් වුණාට පස්සේ ග්‍රැමර් එක සිලෙක්ට් කරන්නේ. දැන් ග්‍රැමර් එක සිලෙක්ට් කරන්න ඕනේ නම් යම්කිසි ක්‍රියාපදයක දා ඉවත් කරපසු ඉතුරු වෙන මූලයේ අවසාන අකුරය දෙන හරියෝ හරි තියෙනවා නම් ආයෝ. එහෙම නැත්නම් ඕයෝ. මේකට ඕයෝ. එච්චරයි. හැබැයි එහෙම එකතු කරනකොට අර අකුරු කොම්බිනේෂන් එක මොකක්ද අකුරු කොම්බිනේෂන් අපි පහක් ඉගෙන ගත්තා. දැනට තව තියෙනවා. හයක් තව දැන් ඉස්සරහට ඊළඟ පාඩමෙන් එනවා තව කොම්බිනේෂන් එකක්. හරිද? අපි දැනට පහක් ඉගෙන ගත්තා. පළවෙනි කොම්බිනේෂන් එක තමයි මෙන්න මේ විදිහට ග්‍රැමර් එක සිලෙක්ට් කරනකොට අනිවාර්යෙන්ම ආ දෙකක් සෙට් වුණොත් ඒක එක ආ එකක් බවට පත් වේ. ඇදෙන්නේ නැති ඕ දෙකක් සෙට් වුණොත් එක ඕ එකක් බවට පත් වේ. එහෙම නැත්නම් ඌ අකුරයි ඕ අකුරයි දැන් මේ තියෙන්නේ ඌ අකුරයි ඕ අකුරයි තිබුණොත් ඒක වෝ බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඇදෙන ඕ එක හරි ඕ එකයි ආ එකයි සෙට් වුණොත් ඇදෙන ඕ එකයි ආ එකයි සෙට් වුණොත් ඒක වා බවට පත් වෙනවා. අවසාන වශයෙන් යම් කිසි මූලයක අවසාන අකුරට මේ ග්‍රැමර් එක එකතු කරනකොට ඊ අකුරයි මෙන්න මේ ඕ අකුරයි එකතු වුණොත් ඒක සෙට් වුණොත් අනිවාර්යෙන්ම මේ දෙකත් යෝ බවට වෙනස් වෙනවා. ඉතින් මේ පහ අනිවාර්යෙන් පාඩම් කරන්න වෙනවා. ඒකෙන් අනිවාර්යෙන් මේ සැරේ ප්‍රශ්නයක් බේස් වෙනවමයි මට දෙකට සෙන්ස් වෙනවා. හොඳයි. ඒ නිසා මේ ටික නම් අනිවාර්යෙන් මේ ටික නේද? එහෙනම් මේක හංගුගෝ කොම්බුගා ශිවෝයෝ. පැහැදිලිනේ? එහෙනම් ඉතින් මේ ටිකත් එහෙම හදන්න. නේද? යොංගෝ කොම්බුගා ඔරියොප්දා එක හදන්න. මුල් තියෙනවා. චගබ්දා තියෙනවා. ඔතකොට ඒක හදන්න. මුල් එකට ඊකා දාලා චගබ්දා එක හදන්න. කොපිට එකට ඊකා දාලා තොගොප්දා එක හදන්න. දැන් ඔය හදපු විදිහට. පැහැදිලිද? ඉතාලම සරලයි. ඉතාලම සරලයි. එතරම් අවුලයි. මම ඉතින් මේ ඔක්කොම පුරවල වැඩක් නැහැ. ඉතින් ඔයාලත් කරන්න ඕනේ. ඔයාලා එක දවසක් නෙමෙයි මේක හැමදාම කරන්න ඕනේ. හැමදාම කියන්නේ ඉතින් හැමදාම නම් කරන්න බැරි වෙයි. ඉතින් පුළුවන් විදිහට කරන්න. විතරම කරන්න. එතකොට මේ ග්‍රැමර් ටික ටච් වෙන්නේ හොඳයි. හරි. ක්‍රිමල් පොගෝ පින්තූරය බලා. මම මේ ගෝ කියන එක දැන් ඉගෙනගෙන තියෙනවා. පොගෝ කියන ගෝ කියන්නේ සම්බන්ධ කරනවා වාක්‍යයක් දෙකට. එතකොට ක්‍රිමල් පොගෝ පොගිවා කච්චි උදාහරණය හා සමානව කේවා හේපුසිය සංවාද කරලා බලන්න. දැන් මෙයාට ඔයාලට තියෙන්නේ මේ පින්තූරයේ මේ උදාහරණය පින්තූර උදාහරණ විදිහට සංවාද කරන්න. හරි. උදාහරණය මොකද්ද මේ පින්තූරයේ තියෙන්නේ? රස්නේ නේ දාඩිය දානවා. එහෙනම් යොරමන් නොත්තේයෝ. දැන් මේ දාඩිය දානවා නම් අනිවාර්යෙන් මේක මොකද්ද යොරම් එක? මේක යොරම. නැත්නම් රස්නේ කාලය. එතකොට යොරමන් නොත්තේයෝ. රස්නේ කාලය නම් කොහොමද? මේ නොමු තෝයෝ. මේ නොමු කියන එකේ අදහස නොමු කියන්නේ නොමු සමානයි. මේ අලුත් වචන මේ තැන් වලින් ගන්න නොමු තමයි මම ෆ්ලයි කරනවා හෙටට මේ අනිද්දා අද කවද්දාද 19 වෙනි 21 වෙනිදා. එතකොට මම එහෙනම් ඔයගලන්ට කොහොම හරි මේක මැනේජ් කරනවා මම අනිවාර්යෙන් රැයක නිදි මරාගෙන හරි. ඒක න වෝරි වෙන්න එපා. ඒකයි මම මේක YouTube කරන්න පටන් ගත්තේ. මොකද Zoom වලින් වැඩේ කරන්න බෑ. මට ටයිම් එක සෙට් වෙන්නේ නැහැ. මට ඔයගලන්ට පුළුවන් ටයිම් එකක් හදලා දෙන්න බෑ එහෙනම්. ඒ නිසා මට පුළුවන් වෙලාවක තමයි කරන්න වෙන්නේ. එතකොට කොයි වෙලාවක රැයක හරි රෙකෝඩ් කරලා මට දාන්න පුළුවන් නේ. ඒකයි කරන්නේ. ඒ වුණාට මම උපරිම බලමු ඉතින් ගිහිල්ලා තමයි මට හරියටම වෙන්නේ මොකද්ද කියලා තීරණය වෙන්නේ. කොහොම වුණත් විවේක කාලයක් හම්බුනොත් වෙන දේවල් කරන්නේ නැහැ. මේකම තමයි කරන්න බාහින්න එපා. මොකද අනිවාර්යෙන් අර විභාග වැඩේ කරන්න ඕන. හරි. නොමු කියන්නේ ගොඩක් කියන එක. බොහෝ කියන එක. බොහෝ ගොඩක් කියන එක. මානි කියන එකම වගේ තමයි මේක බොහෝ කියනවා වගේ අදහසක්. බොහෝ මානි. එතකොට නොමු තෝයෝ. නොමු කියන්නේ ගොඩක් තෝයෝ. ගොඩක් දැන් තොප්දා කියන එකේ දා ඉවත් කරලා ඌ වෙලා දැන් අර කලින් කියපු එක. ඊට පස්සේ මෙන්න මෙතනින් මේ තියෙන ටික තෝරලා තියන්න ඕනේ. දැන් යොරම් එකට හරිනේ. යොරම් එකට මෙතනින් මේ උඩින් තමයි ශ්‍රුතු මේ තියෙන්නේ. මේකට යොරම් එකට ගැලපෙන එක තොප්දා මේ දෙක පාවිච්චි කරා. එතකොට කියෝල් එකට ගැලපෙන එක මොකද්ද මෙතනින් බලන්න යටින් කියෝල් එකට ගැලපෙන්නේ චුක්දා. එහෙනම් කියවුරන් ඔත්තේයෝ. එහෙනම් උත්තරේ දෙන්න ඕනේ නොමු මොකද්ද? නොමු තෝයෝ. ඊට පස්සේ ජූස් තියෙනවා. දැන් මේ අයිස් ජූස් දෙවෙනි එක. මොකද්ද මේ ජූස් එකට කරලා තියෙන්නේ?
අයිස් කැට කන්දරාවක් දාලා. දැන් එහෙනම් මේක අනිවාර්යයෙන්ම මොකද්ද? මේක අනිවාර්යයෙන්ම සීතලයි. ඒ නිසා මේක චගබ්දා. චගබ්දා තමයි ගන්නෙ. පැහැදිලිද? මේක සීතලයිනේ. එහෙනම් චගබ්දා කියනවා චගබ්ද දාලා හදන්න. හරිද? ඊළඟ එක මෙයා මොකද්ද මේ ඉල්ලේ තියෙන වැඩ කරන එකනේ. මේක. එතකොට ඉල් එකට ගැලපෙන්නේ ෂිප්දා. ඉතුරු එක ඒකනේ. එහෙනම් ඉරන් නොත්තේයෝ මොකක්ද දාන්නේ? ඉරන් නොත්තේයෝ උත්තරේ දෙන්න ඕනේ නම් නොමු. දැන් මේ මූ නිදි මරනවා. මේ මොකක්ද සින්දුවක් එකේ ආතල් එකේ නෙමෙයි. ඌට වැඩක් නැති තරන්නේ. ඌට පහසුයි. ඒ වැඩේ. එහෙනම් ෂිප්දා එක දා ඉවත් කරලා අල්පයන්නත් ඉවත් කරලා ලයින් එක අපි කලින් ව්‍යාකරණ ඉගෙන ගන්න. මම ඔක්කොම කියලා දීලා වැඩක් නැහැ ළමයි. නේද? වැඩේ ඔයාලා කරන්න. බැලුවේ නැත්තම් ව්‍යාකරණ ග්‍රැමර් එක මම ඉතින් මේකට දාලා තියෙනවා. ඒක බලන්න. හරි අපි මේකේ කන්වර්සේෂන් එක බලමු. මොකක්ද තියෙන්නේ කියලා. ඉතින් මේක 54 වෙනි ට්‍රැක් එක. කල්ලෝෂි පොඩක් වැඩි කරමු. අපි මේක පොඩ්ඩක් zoom කරමු. right. කල්ලෝගේ ඡායාගේ කන්වර්සේෂන් එක යන්නේ. කල්ලෝගේ ඡායාගේ. කල්ලෝ කියනවා ඡායා සිනන්. ඡායා කියන්නේ සී කියන එක අපි දන්නවා. ඡායා මහත්තයා හෝ මහත්මිය. එන්නන් දාපුවාම නම් කියලා එක තමයි අපි ගන්නෙ. එහෙනම් ඡායා සිනන් ඡායා මහත්තයා නම් මුසන්. මුසන් කියන්නේ කුමන. මේක මුසන් කියන එක දන්නේ නැත්නම් මේක ස්ටොප් කරගත්තා. අපි දන්නව කරන්න ඕන දේ. මෙන්න මෙතෙන්ට අංකයක් දැම්මා. ඊට පස්සේ මෙන්න මේ යරට ගිහිල්ලා යට කොහේ හරි ඒ අංකේ ලියලා ඒ අංක ඉස්සරහින් අර්ථය ලියන්න ඕනේ. මෙතන ලියන්නේ නැහැ. පැහැදිලිද? මෙතන ලියන්නේ නැහැ. මෙතන ලියන්න එපා. ඔයාලට තමයි පාඩු වෙන්නේ එහෙම ලිව්වොත්. ඔයාලට කවදාවත් මේ වචනය මතක හිටින්න නැතුව යනවා. මොකද ඔයාලට සිංහල එකමයි පේන්න ගන්නෙ. මේ ළඟ මෙතනම ලියාගත්තොත්. හරි ඡායාශිනන් ඡායා මහත්තයා නම් මුසන් කුමන. මුසන් කියන්නේ කුමන. කියෝජරල් කියෝජල් කියන්නේ එහෙනම් සීසන් එක නැත්තම් සෘතුව. මුසන් කියෝජරල් කුමන සෘතුවද? චෝආහෙයෝ. චෝආ හදා කියන එකට හදා අයින් කරලා හේයෝ දාලා තියන්නේ. කැමති. කුමන සෘතුවටද කැමති? ඡායා මහත්තයා නම් කුමන සෘතුවටද කැමති? ඡායා උත්තර දෙනවා චෝනෙන් මම නම් යොරමල් චෝආහෙයෝ. යොරම් කියන්නේ ග්‍රීස්ම කාලෙට. රස්නි කාලෙට. එහෙනම් යොරම් එකට කැමති කියන්නේ කැමති කියන ක්‍රියා එකට කැමති කියන ඇඩ්ජෙක්ටිව් එකට මෙන්න මේ යොරම් එක යටත් වෙන නිසා තමයි එල් දාලා තියෙන්නේ යොරම් එකට. එහෙනම් චෝනෙන් යොරමල් චෝආහෙයෝ. මම යොරම් එකට කැමති. කල්ලෝ ආය පාරක් කියනවා. මොංගෝල් කියන්නේ මොංගෝලියාවට. මෙන්න මේ අයි දාලා තියන්නේ අයිතිය හංගවන්න අපි කලිනුත් ඉගෙනගෙන තියෙනවා. ඒක දන්නේ නැත්නම් කෙලින්ම මෙතන අයි ළඟින් අංකයක් දැම්මා. අයි කියලා යටින් මෙතන ලියන්නේ. යටින් අයි වල අයිතියක් හැඟවීම. මිනිස්සෙකුට දැම්මොත් නම් මේක මොකද වෙන්නේ? අයි දැම්මොත්. අයි දැම්මොත් මිනිස්සෙකුට දැන් හිතන්න අබෝජි කියන තාත්තට. එතකොට තාත්තා ගේ කියන්න අබෝජි. අබෝජිට අයි දානවා අබෝජි. එතකොට ඒ වගේ රටකට දැම්මොත් ඒ රටේ කියන අදහස, ඒ රටට අයිති කියන අදහස. තේරෙනවනේ? එහෙනම් මෙතන මොංගෝලියාවේ දැන් මොංගෝලියාවට අයිති හැංගෙව්වේ කියවුරන් ඔත්තේයෝ. කියවුල් කියන්නේ සීතල කාලෙට, ඔත්තේයෝ කියන්නේ කොහොමද? මොංගෝලියාවේ සීතල කාලය කොහොමද? ඡායා උත්තර දෙනවා. මොංගෝලී කියවුරන් නොමු චුෝයෝ. මොංගෝලියාවේ කියවුර නම් නොමු. මෙතන නොමු ආය පාරක් තිනවා. ගොඩක් චුෝයෝ කියන්නේ සීතලයි. චුෝයෝ හැදෙන්නේ කොහොමද? චුබ්ද එකේ දා ඉවත් කරා. අල්පයන්න ඉවත් කරා. අල්පයන්න ඌ බවට පත් වෙලා පැත්තට ආවා. ඊට පස්සේ දැන් මේක වර්තමාන කාලෙන් තියෙන නිසා මේකට එකතු කිරීම ඕයෝ වෙන්නේ. ආය කියන්න ඕනේ නැහැ. මේ දෙක එකතු වෙනවා. ඌ අකුරයි ඕ අකුරයි ඕ බවට පත් වෙනවා මෙහෙම. චුෝයෝ. එහෙම තමයි චුෝයෝ හැදුනේ. එහෙනම් මොංගෝලී කියවුරන් නමු චුෝයෝ. මොංගෝලියාවේ කියවුර නම් නැත්තම් මේ සීතල කාලය නම් ගොඩක් සීතලයි. මේ ගොඩක් සීතලයි. සීතල සීසන් එක ගොඩක් සීතලයි. මෙතනත් වැඩක් තියෙනවා. චේෂිතවින් පියහුන් වල හරියුන් හයව
තේවහේ බොසයෝ මෙන්න මේ ප්‍රශ්න කඩපාඩම් කරන්න. දැන් මම හැම එකේම වචනෙන් වචන කියලා දීලා තියෙනවා මුල්ලේ වගේ. දැන් නැවත නැවත කියන්න බෑ. චේසිතෙන් පියහොයින් වල හරියොන් හයෝ ඉදිරිපත් කරන ලද ප්‍රකාශය හරියොන් හයෝ භාවිතා කරලා තේවහේ බොසයෝ සංවාද කර බලන්න. පොම් තතුත් හදා කාල් ශිවනදා මෙන්න මේ ටික පාවිච්චි කරලා මෙතන හදලා තියෙන්නේ. පොමන් නල්සිකාවොත්තේෝ දැන් ඕම් පොම් පාවිච්චි කරා. පොමන් නල්සිකාවොත්තේෝ පොම් එකේ නල්සික කාල ගුණය කොහොමද? ඒකට උත්තර දෙනවා. මෙන්න මේ දෙවෙනි එක පාවිච්චි කරලා තතොත් හේයෝ තතත් හදා එකේ හදා ඉවත් කරලා දන්නවනේ හේයෝ දැම්ම එච්චරයි. ඊට පස්සේ මේක පාවිච්චි කරනවා. කියවුරන් නල්සිකාවොත්තේෝ කියවුරේ නම් නල්සිකා කාල ගුණය ඔත්තේෝ කොහොමද? කියවුරේ කොහොමද? මේ කාරන් නල්සිකාවොත්තේෝ කාල් එකේ සරත් කාලයේ කාල ගුණය කොහොමද? ශිවනදායකට දාලා ශිවනයෝ හදලා තියෙන තේරෙනවනේ. ඊට පස්සේ යොරම් එක තොප්තා කියවුල් චුප්දා මේ ටික හදන්න ඕනේ. මම පළවෙනි දෙක විතරක් පෙන්නන්නම්. එහෙනම් යොරමන් මෙතන යොරම් අරගෙන මෙතනට යොරම් දාගන්න එච්චරයි. මේ පොම් කියන තැනට යොරම් දාගන්න. යොරමන් නාසිකාවොත්තේෝ. එහෙනම් තොප්දායකය හදන්න ඕනේ. අල්පයන් ඉවත් කරලා දැන් අර කලින් ඉගෙන ගත්ත ක්‍රමයට වැඩේ කරන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා කියවුල් එක නැත්තම් සීතල කාලය. ඉතින් මෙතනින් කියවුල් එක රීප්ලේස් කරන්න කාල් එක වෙනකොට. එහෙනම් කියවුරන් නාසිකාවොත්තේෝ. ඊට පස්සේ චුප්දනේ චුප්ද එකේ දා ඉවත් කරලා අල්පයන් ඉවත් කරලා වැඩේ කරන්න ඕනේ. වැඩේ කරලා මෙතෙන්ට ඔයා හිතින් හිතලා වැඩේ කරන්න ඕනේ. මෙන්න මේ කාලගුණික තොරතුරු ටිකක් තියෙනවා. ඔයගොල්ලන් පොත print කරගෙන අනිවාර්යෙන් මේවා පාඩම් කරන්න ඕනේ. මේකට ආйти ටික මෙන්න මේ මක්තා කියන එකට නාල්සිකා චොතා ඒ වගේම නාල්සිකා නප්පදා විරුද්ධ සහ විරුද්ධ වචන තියෙනවා මේක. ඊට පස්සේ මක්තා ආකාශයේ පැහැදිලි වලාකුළු බරයි හරිදා. ඒ දෙක අයිති කාලය. මේ කාලෙදී මේ හුලං වහමන කාලෙදී පරමි පුල්ඩා මේ පරමි නප්පදා පරමි පුල්ඩා කියන ක්‍රියාව මෙන්න මේ සීතල කාලයට අදාළව නුනි වයෝ නුනි කචිදා. ඒ කියන්නේ නුනි වයෝ කියන්නේ හිම වැටෙනවා. හිම වැටීම නතර වෙනවට තමයි කචිදා. නුනි කචිදා. ඊට පස්සේ මෙන්න මේ කාලයට අයිති මොකද්ද මේකට අයිති වෙන්නේ? වැස්ස වහින්නේ යොරමේ. යොරමට තමයි මේකත් අයිති වෙන්නේ. පීගා වයෝ වැස්ස එනවා. පීගා ඔදා පීගා කචිදා වැස්ස පායනවා. යොරම නෙවෙයි කාල් එකනේ වහින්නේ. වහින මාසේ මම දන්නේ නැහැ. වහින්නේ වැස්සත් කුඩු පොතක් වගේ වැටෙන්නේ. කරිමල් පොගෝ පින්තූරිය බලා පොගිවා කච්චි උදාහරණය හා සමානව. තේහුවාරල් වංසොන් හසයෝ. තේහුවා කියන්නේ සංවාදය, වංසොන් හසයෝ කියන්නේ සම්පූර්ණ කරන්න. පින්තූරිය බලා උදාහරණය හා සමානව සංවාදය සම්පූර්ණ කරන්න. උදාහරණේ මෙන්න මේ යොරම් කාලයට අයිති නල්සිකා ඔත්තේෝ නල්සිකා චොවාහෙෝ. කාලගුණය හොඳයි. මොකද දැන් මේකෙන් අදහස් කරන්නේ කාලගුණ වැස්ස වහින්නෙත් නැහැ, හුලං හමන්නෙත් නැහැ, වලාකුළු වරත් නැහැ, හිම වැටෙන්නෙත් නැහැ කියන අදහස තමයි මේකේ තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් ඒක අයිති වෙන්නේ යොරම් එකට. මෙතන නල්සිකා කොහමද? නල්සිකා ඔත්තේෝ මේ මොකද්ද වෙන්නේ? ගුලි මේ පොඩි බින්දු තියෙන්නේ මොකද? හිම වැටෙනවා. එහෙනම් මේක හිම වැටෙනවා කියන එක අනිවාර්යෙන් හොයලා ලියන්න ඕනේ. හිමට කියන්නේ නුන්, වැටෙනවට කියන්නේ වායෝ. මුනි වායෝ. එතකොට දෙවෙනි එකේ මොකද්ද මේ? ඉරි වගේ මෙයා කුඩයක් අරන් යන්නේ අනිවාර්යෙන් වැස්ස වහින හින්දා. එහෙනම් මේ කාලගුණය මොකද්ද? නල්සිකා ඔත්තේෝ වැස්ස වහිනවා. උඩින් අනිවාර්යෙන් වචන සෙට් එකකට තමයි මේක කරන්න බෑ. පීගා වායෝ. මේ මොකද මේ අඳුරු පාටක් වෙලා තියෙන්නේ මේක? වලාකුළු ටිකක් ඇදලා තියන්නේ ඇයි දන්නවද මේ? වලාකුළු බරයි කියන එක. එතකොට නල්සිකා ඔත්තේෝ මෙතන නල්සිකා හරිදා කියන එක. හරිදා කියන එක මෙතන ඇති. මෙතන නැත්ත. මෙතන නෑ. මම ටයිප් කරන්නම් ඒක ක්‍රියාපදේ. මෙතන නැති නිසා මේක ටයිප් කරන්නේ. नासिका හිරිදා ක්‍රියාපදේ තමයි හරිදා.
පැහැදිලිද? හරිද තමයි ක්‍රියාපදය. එතකොට ඔයා මේක කොහොමද මේකට වර්තමාන කාල ක්‍රියාපදේ මේ ව්‍යාකරණය ඇඩ් කරන්න කියලා දැන් දැනගන්න ඕනේ. දා ඉවත් කරා. ඊට පස්සේ ආයෝද ඕයෝද දැන් මේකට ඕයෝනේ. ඊට පස්සේ අර E එකයි O එකයි එකතු වෙන නීති අන්න ඒවා මතක තියෙන්න ඕනේ. එහෙම හදන්න ඕනේ මේක මතක් කරලා. මෙතන මතක නැත්තම් හරිදා කියන එක විතරක් ගන්න. දැනට ඔය පැත්තෙන් සයිඩ් එකෙන් ලියා ගන්න මේක. හරිදා. හරිද? ඊට පස්සේ මේ හරිදා කියන එක වර්ණ ගන්න ඕනේ හරියට හිතලා. ඉතින් මේක වර්ණ ගන්න බැරි නම් දන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම මොකද කරන්න තියෙන්නේ? අර මම මේකේ සරල වර්තමාන කාලේ උගන්වපු පාඩම නැවතරයක් බලන්න. එච්චරයි. මේක නාල්සිකාවත්තයෝ මේ තියෙන හුලං හමනවා කියන එක. එතකොට පරමි පුල්දා. පරමි පුල්දා මෙතන තියෙනවද බලමු. මෙතන තියෙනවා නම් ටයිප් කරන්න අවශ්‍ය නැහැ නේ. පරමි පුල්දා. මේ තියෙනවනේ. මේ පින්තූරයට අයිති ක්‍රියාව තියෙනවා. මේ පරම් කියන්නේ හුලං වලට, පුල්දා කියන්නේ හුලං හමනවට. පුල්දා කියන්නේ හමනවට. පරමි පුල්දා කියන්නේ හුලං හමනවා. එතකොට පරමි පුල්දා වර්ණ කරලා ලියන්න ඕන. ආයෝ ඕයෝ දාලා සිද්ධි දන්නවනේ දැන්. වැඩේ කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ පිටුවේ තියෙන්නේ මේක පිටුව කීයද? 115 වෙනි පිටුවට අදාළව මේකේ තියෙන ක්‍රියාකාරකම පළවෙනි ක්‍රියාකාරකම මෙන්න මේ අන් කියන එකට අදාළව එකක් මෙන්න මේ අන් කියන ග්‍රැමර් එකට අදාළ ක්‍රියාපද මේ ක්‍රියාකාරකමක් තමයි යටින් තියෙන්නේ. මම ඒක පෙන්නන්නම්. කරිමල් පොගෝ පින්තූරයේ බලා පොගිවා කච්චි උදාහරණය හා සමානව තේහු ආරල් වන්සොන් හසයෝ සංවාදය වන්සොන් හසයෝ සම්පූර්ණ කරන්න. හරි. මේ පොගි එක බලන්න. පොගි එක මොකද ගාලා තියෙන්නේ මේ හොඳ පැහැදිලි අහසක් නේද? නුනි වායෝ හිම එනවද? අනියෝ නුනි අන්වායෝ. දැන් මේ හිම වෙන්නේ නැහැනේ මේකෙන් පෙන්නලා තියෙන අහස පැහැදිලි කියලා. නාල්සිකා චෝආහයෝ නාල්සි කියන්නේ කාලගුණය. චෝආයෝ කියන්නේ හොඳයිද? මේක ප්‍රශ්නාර්ථයක්. නාල්සිකා චෝආයෝ එහෙනම් දැන් මේක නාල්සිකා චෝආයෝ කියන එකට අන්දාලා කාලගුණය හොඳ නැහැ කියලා ලියන්න ඕනේ. මම එකක් ලියලා පෙන්නනවා. ඒතකොට නම් ඉතුරු ටික ඔයා තනියම කරන්න ඕනේ. අනියෝ නාල්සිකා හරි. නාල්සිකා චෝආයෝ කියන්නේ නාල්සිකා චෝආයෝ කියන්නේ කාලගුණය හොඳයි. එහෙනම් හොඳ නැහැ කියන්න ක්‍රියාපදයට ඉදිරියෙන් ක්‍රියාපදයට හරි ඇඩ්ජෙක්ටිව් එකට හරි ඉදිරියෙන් අන් දාන්න තියෙන්නේ. අන් දාන්න. අන් එක දාන්න මේ දෙච්චරයි. එහෙනම් නාල්සිකා අංචෝආයෝ කාලගුණය හොඳ නැත. දැන් මේ කාලගුණය හොඳ නැහැ. වලාකුළු බර වෙලා වහින්නයි එන්නේ. දැන් මෙතන අන පීකා වායෝ වැස්ස එනවද? දැන් මෙතන පෙන්නලා තින්නේ වැස්ස තිබිලා පායලා කියන අදහස. දැන් මේ ඒකයි මේ තියෙන්නේ. එහෙනම් වහිනවද දැන්? මේ වැහැලා දැන් මේ පායලා කියලා මේ ඊතලෙන් පෙන්නලා තියෙන්නේ. එහෙනම් වැස්ස එනවද? අනේ පීගා වායෝ. එහෙනම් මේ වැස්ස එන්නේ නැහැ කියලා නැත යන අර්ථයෙන් කියන්න ඕනේ. එච්චරයි. සරලයි. මේකෙත් එහෙමයි. පාරමී පුරෝයෝ හුලං හමනවද? එහෙනම් මේ හුලං හමන්නේ නැහැ මොකවත් නැහැ. හුලං හමන්නෙත් නැහැ, වැස්ස එන්නෙත් නැහැ. මොනවාද? හිම එන්නෙත් නැහැ, හිම වැටෙන්නෙත් නැහැ, මොකුත් නැහැ. යොරම් එකේ මොකුත් නැහැනේ. එහෙනම් පරම පුරෝයෝ හුලං හමනවද? නැහැ. අනිවාර්යෙන් මේ ඉර මාක් කරපු එකයි අනිවාර්යෙන් හුලං හමන්නේ නැහැ. යොරම් එකේ. එහෙනම් මේකේ නැත යන අර්ථයෙන් ලියන්න ඕනේ. හතරවෙනි පින්තූරේ චුවෝයෝ සීතලද? අනියෝ එහෙනම් සීතල නැහැ කියලා මේ චුවෝයෝ කියන එකේ නැත යන අර්ථයෙන් ලියන්න ඕනේ. එච්චරයි. අනියෝ නැත යන අර්ථයෙන් ලියන්න. කියලා දිනන. මේ මොකද්ද මේ? පොගිවා කච්චි තේහුවා හේ බොසයෝ. පොගිවා කච්චි උදාහරණය හා සමානව තේහුවා හේ බොසයෝ සංවාද කර බලන්න. පොගි එක මොකද්ද මේ? පප් තියෙනවා, පං තියෙනවා. පප් එකට කතිරේ දාලා තියෙනවා, පං එකට තොඟරන්කේ දාලා තියෙනවා. තොඟරමි දාලා තියෙනවා. නැත්තම් රවුම් කරලා තියෙනවා. එහෙනම් මේ රවුම් කරලා තියෙන එක තමයි අපි පොසිටිව් එක බලමු. මෙතන තියෙන්නේ මොකද්ද? පබල් මොගෝයෝ බත් කනවද? එහෙනම් නැත යන අර්ථයෙන් කියන්න ඕනේ මෙන්න මේක. අනියෝ පබල් අන්මගෝයෝ කනවා කියන එකෙන් කියන්න ඕනේ මේක පං. එහෙනම් පංගල් මොගෝයෝ. මේකේ කෝෆි වලට වැරදි කිරීම, ජූස් එකට හරි කිරීම දාන්න. එහෙනම් මේක කෝපි වල ටයිප් කරන්න ඕනද? එකක් ටයිප් කරන්නන්නේ.
නැත්තම් ඒක නැත්තම් අමාරු වෙනවන්නේ මට ටක් ගාලා යනවා වැඩි වගේනේ. කෝපි කියන එක ට අපි බොනවා කියන එක බොන්නවා කියන ක්‍රියාවට කෝපි යටත් වෙන නිසා අපි මේකට රල් දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. කෝපි රල් මසිදා. කෝපි රල් මසිදා. දා ඉවත් කරා එකතු කිරීම ඕයෝ. හැබැයි මේ C එකේ E අකුරයි මේ O අකුරයි එක අකුරක් බවට පත් වෙලා යෝ බවට පත් වුණා වුණාම මෂයෝ. එහෙනම් කොපිරල් මෂයෝ ක්වෙස්චන් මාක් එකක් ඕනේ. කොපිරල් මෂයෝ එහෙනම් උත්තරේ නැත යන අර්ථයෙන් දෙන්න ඕන. අනියෝ කොපිරල් අනියෝ දෙන්න ඕනේ. අනියෝ දෙන්න ඕනේ අනිවාර්යෙන්. අනියෝ කියලා තමයි මේක දෙන්න. අනියෝ දාන්න ඕනේ අනිවාර්යෙන්. කොපිරල් මෂයෝ කියලා පළවෙනි ප්‍රශ්නේ හදන්න ඕනේ උඩේ කේවා වගේ. ඊට පස්සේ අන්න කොපිරල් අනියෝ කොපිරල් අන්මෂයෝ. කොපිරල් අන්මෂයෝ ඊට පස්සේ ඉතුරු කැලල මොකද්ද? ජූෂරල් මෂයෝ. මෂයෝ ජූෂරල් මෂයෝ. ජූෂරල් එහෙනම් මේකට මෂිදා මෂයෝ මෂයෝ ජූෂරල් මෂයෝ. ෆුල් ස්ටොප් එක තියන්න ඕන. එහෙනම් ඊටු ටික ඔයා හිතලා හදන්න ඕනේ. චෙක් තියනවා සිම්මුන් තියනවා. එහෙනම් චෙක් එකට ගැලපෙන ක්‍රියාපදේ මොකද්ද? ඉක්තා. දැන් හොයාගන්න. හරිද? චොන්සෝ කියන එකට චොන්සෝ එකට ආයි තියෙන්නේ මොකද්ද? චොන්සෝ එකට ආයි වෙන්නේ හදා. හරිද? එතකොට චොන්චරල් හේයෝ ඒක තමයි හාන්න වෙන්නේ ඒක. එහෙනම් අනියෝ චොන්චරල් අනියෝ ගේම් ගහනවා කියලා. ගේම් හදානේ. ගේමල් හදා. මේකට ගේම් එකට හදා දාන්න. ගේමල් හයෝ. ඉරාදා තියනවා ශිදා තියනවා. එහෙනම් ප්‍රශ්නේ අහන්නේ එහෙනම් ඉරේයෝ ඉරදයකට වැඩ කරනවාද කියලා හදා එක වර්ණ කරලා ලියන්න වර්තමාන කාලේ. එතකොට ශ්විදා එක ඉරේයෝ කියලා අහපුවම අනියෝ ඉර අනියෝ. මෙතනදී ඉර අනියෝ මේක මම කියන්න. අපි දන්නවනේ හදා වලින් ඉවරලා තියෙනවනම්. දැන් හදා වලින් ඉවරලා තියෙනවනම් මොකද කරන්නේ? හදා අනිවාර්යයෙන්ම හදා වලින් ඉවරලා තියෙන ක්‍රියාපදයට අන් දානකොට දැන් මේක ප්‍රශ්නේ මෙහෙම අහන්න පුළුවන්. අපි දැන් කලින් කියලා දුන්නා ඉර් හදා එක හදා අයින් කළා හේයෝ දැම්ම ඕන්න. ඉර් හේයෝ දැම්ම ක්වෙස්චන් මාක් එක දැම්මොත් අනිවාර්යෙන් ඉරේයෝ ඒක ප්‍රශ්නයක් වැඩ කරනවාද? උත්තරේ දෙන්න පුළුවන්. දැන් මේකේ ඉල් හදානේ තියෙන්නේ මෙහෙම. ඉල් හදානේ තියෙන්නේ. දැන් මේක නැත යන අතරින් කියනකොට අනිවාර්යෙන්ම මෙන්න මේ හදා මෙතනින් අයින් කරන්න ඕනේ. හදා ළඟින් මෙහෙම ગેප් එක හිතනක් තියන්න ඕනේ. ඊට පස්සේ මම කියවනේ හදා තමයි මේ ක්‍රියාපදය වගේ කියලා නේද? එතකොට හදා හේයෝ අපි හේයෝ වලට වර්ණ කරමු ඉරේයෝ. දැන් මේක නැත යන අර්ථයෙන් ඉරේයෝ කියන එක අනියෝ ඉර් අනියෝ වැඩ කරන්නේ නැහැ කියන්න ඕන නම් එහෙමත් උන. අනිවාර්යෙන් හදා වලින් ඉවරලා කියන ක්‍රියාපද වලට මේක අදාළයි. ඉල් එක ළඟින් ඉල් හේයෝ කියන එක ළඟින් හේයෝ කඩනවා මෙහෙම. කඩලා මේ මැද්දට තමයි අන් දාන්නේ. sorry ඉල් අනේයෝ මේ ඉල් එකට ඕන නම් අල්ලල් දාන්නත් පුළුවන්. එහෙම දැම්මේ නැහැ කියලාත් ව්‍යාකරණානුකූල ගැටලුවක් නැහැ. තේරුණාද? ඉල් අනේයෝ. එතකොට හදා වලින් වෙලා තියෙන හැට දැන් කොම්බු හදා මෙහෙම ගත්තොත් කොම්බු හදා පාඩම් කරනවාද කියලා අහන්න නම් කොම්බු හේයෝ දාලා මේකට ක්වෙස්චන් මාක් එක දාන්න. කොම්බු හේයෝ පාඩම් කරනවාද? දැන් මේක නැහැ කියන්න ඕන නම් අනිවාර්යෙන් මේ හදා ළඟින් ඉඩ ગેප් එක ඔහම කඩලා තමයි යන් දාන්නේ. කොම්බු අනේයෝ ඕන නම් මේකට එල් දාන්න පුළුවන්. කොම්බු රල් අනේයෝ කියලා දාන්න පුළුවන්. මේක පොඩ්ඩක් අර ලියන මට්ටමේ ටයිප් එකක්. මේකත් ගමන ව්‍යාකරණානුකූලව නිවැරදි. මෙහෙම තිබුණා කියලාත් ව්‍යාකරණානුකූල වැරද්දක් නැහැ. කොම්බු අනේයෝ කියන එකේ ව්‍යාකරණානුකූල වැරද්දක් නැහැ ඒකේ. හරි.
එතකොට එහෙම තමයි වැඩේ කරන්න ඕනේ. කරන්න අපි මේ කන්වර්සේෂන් එක බලමු. පාන්දර 3යි මේ රෙකෝඩ් කරනවා. කාගෙද මේ කන්වර්සේෂන් එක තරාගෙයි තුයිගේ තරා මහත්තයා හරි නෝනා හරි තුයි මහත්තයා හරි නෝනා හරි තරාගේ තුයිගේ දෙබස තරා අහනවා යොබසයෝ කියන්නේ හෙලෝ ආයිබෝවන් වගේ අදහසක්. යොබසයෝ හෙලෝ. මෙන්න මේ යොබසයෝ කියන්නේ අනිවාර්යයෙන්ම කෝල් එකකට ඕනනම් ලියා ගන්න. යොබසයෝ කියන්නේ දැන් අපි හෙලෝ කියලා මේ හෙලෝ කියලා අපි පාරදී හම්බ වෙන මිනිස්සුන්ට යොබසයෝ කියන්නේ. මේක ෆෝන් එකකින් හෙලෝ කියන එක වෙනුවට තමයි මේ යොබසයෝ තියෙන්නේ. හෙලෝ කියන එක. යොබසයෝ හෙලෝ තුවන්සි දාලා මෙහෙම කමාවක් තිබුණොත් උච්චාර මේ ආමන්ත්‍රණයක්. තුවන් මහත්තයා තුයි මහත්තයා හනෝයිනන් චිගම් නාල්සිගා ඔත්තේයෝ. මේ හනෝයි කියන්නේ ස්ථානයක්. හනෝයි කියන තැන. හනෝයි කියන්නේ මම හිතන්නේ කොහේ හරි මම අහලා තියෙනවා රටක මේක හනෝයි මම හිතන්නේ කොරියාව ස්ථානයක් නෙවෙයි වෙන රටක ස්ථානයක්. එතකොට තුයිසිගෙන් අහනවා හනෝයි නම් චිගම් කියන්නේ දැන් නාල්සිගා ඔත්තේයෝ කාල ගුණය කොහොමද? හනෝයි වල දැන් කාල ගුණය කොහොමද කියලා අහනවා. තුයි උත්තර දෙනවා පීගා මානි වයෝ. දැන් උඩින් තියෙන පීගා මානි ඔදා. පීගා වයෝ කියන එක පැත්තට මානි දාලා තියෙනවා ගොඩක් කියන්න. පීගා ඔදා කියන එක මේ පීගා ඔදා කියන එක සරල වර්තමාන කාලෙන් ගොඩනගලා තියෙනවා මේක. පීගා ඔදා එකේ දායින්වත් කරලා එකතු කිරීම ආයෝනේ මේකට නේ ආය කියන්න ඕනද? ආයෝ මේ දෙක එකතු වෙනවා. වකුරා යාකුරා එකට තියෙන්න බෑනේ නේද? එතකොට වායෝ බවට පත් වෙනවා. පීගා වායෝ කියන්නේ වැස්ස වහිනවා. මේක ගොඩක් වහිනවා කියන්න ඕන නම් ගොඩක් දාන්න ඕන. පීගා වැස්ස ගොඩක් කියන්න මානි දානවා. මානි වායෝ. පීගා මානි වායෝ. වැස්ස ගොඩක් යනවා. ගොඩක් වහිනවා කියන එක පීගා මානි වායෝ. වැස්ස ගොඩක් වහිනවා. සෞරේදෝ. සෝල් කියන්නේ ස්ථානයක්. සෝල් කියන සිටි එක කොරියාව නගරේ. සෝල් කියන්නේ ස්ථානයක් නිසා තමයි මේ ඒ දාලා තියෙන්නේ. එහෙනම් සෝල් කියන ස්ථානයේ මේ දෝ අපි කලින් ඉගෙන ගත්තා. දෝ දාන්නේ ත් කියන්න සිංහලෙන් ත්. එහෙනම් සෞරේදෝ තිබුණොත් එහෙනම් සෝල් එකෙත් නැත්නම් සෝල් වලත් පීගා වායෝ වැස්ස වහිනවද? එහෙනම් තාරා උත්තර දෙනවා අනියෝ පීගා අන්වායෝ. මොකද මේ කරේ පීගා වයෝ කියන එක මැද්දට නේද? පීගා වයෝ කියන එක මැද්දට අන් දැම්මා. පීගා වයෝ කියන්නේ වැස්ස වහිනවා. වැස්ස වහින්නේ නැහැ කියන තමයි මේ ක්‍රියාපදයේ ඉස්සරහින් අන් දැම්මේ. පීගා අන් මොකක්ද උනේ? පීගා මැද්දට මෙහෙම ක්‍රියාපදයේ ඉස්සරහින් අන් දැම්මා. පීගා අන්වායෝ. පීගා වයෝ කිව්වොත් වැස්ස වහිනවා. පීගා අන්වයෝ කිව්වොත් වැස්ස වහින්නේ නැහැ. කොරම් කියන්නේ එහෙනම් මානි තෝයෝ. මානි කියන්නේ කොරම් කියන්නේ එහෙනම් මානි කියන්නේ ගොඩක්. තෝයෝ කියන්නේ රස්නේද? මෙතන ක්වෙස්චන් මාක් එකක් දාලා තියෙනවා. තෝයෝ හැදුණු විදිහ මම කියන්න. තොද්දා. ඕක තමයි ක්‍රියාපදේ රස්නේ කියන එකට. දායිවත් කරා. දැන් මේකේ අල්පයන්නේ ඉමරෙච් එකක්. මේක අල්පයන්න ඉරිගුලර් රූල් එකට නැත්නම් අක්‍රමාත් ව්‍යාකරණ නීතියට ඇතුළත් වෙන එකක්. ඒ නිසා මොකද කරන්නේ? අල්පයන්න අයින් කරලා අල්පයන්න ඌ බවට පත් වෙලා මේ පැත්තට එනවා. ඒක තමයි මේ ව්‍යාකරණ නීතිය. ඊට පස්සේ එකතු කිරීම. දැන් මේකට එකතු සිලෙක්ට් කරන්න වෙන්නේ ඕයෝනේ ආය කියන්න දෙයක් නැහැ. හැබැයි ඕයෝ මේ ඌ අකුරයි ඕ අකුරයි එක ළඟ තියෙන්න බෑ. ඒ දෙක එකතු වෙන සුළුයි. ඒ නිසා මේක එකතු වෙනවා. එහෙනම් තෝයෝ බවට පත් වෙනවා. ඒකයි මේ වෙලාව තියෙන්නේ. එහෙනම් කරොම් එහෙනම් මානි තෝයෝ ගොඩක් ප්‍රශ්නේයිද? එතකොට තරා උත්තර දෙනවා
ඔන්නරෙන් ඔනල් කියන්නේ අද එන්නන් දාන්නේ නම් කියන්න නැත්නම් ටොපික් මාක් කරන්න. එතකොට ඔන්නරෙන් අද නම් පරමි පරම් කියන්නේ හුලං වලට. එතකොට පරමි පුරෝයෝ අද නම් වැස්ස වහිනවා. මේ පරමි පුල්දා කියන එකට පුල්දා කියන එකේ දායින් කරලා ඔයෝ දාලා තියෙන්නේ මේ පුරෝයෝ. පරමි පුරෝයෝ කියන්නේ හුලං හමනවා. ඔන්නරෙන් අද නම් පරමි පුරෝයෝ අද හුලං හමනවා. පියොල්ලෝ මෙන්න මේ අලුත් වචනයක්. පියොල්ලෝ කියන්නේ අලුත් වචනයක්. අනිවාර්යෙන් ඉතාම අවශ්‍ය වචනයක්. වෙනම මාක් කරගන්න මේක. ලොකුවට මාක් කරගන්න යටින්. පියොල්ලෝ කියන්නේ එච්චර. සිංහලෙන් ඩිරෙක්ට් ආන්සර් එකක් කරොත් එච්චර කියන එක තමයි ගන්න වෙන්නේ. එච්චර කියලා තමයි ගන්න වෙන්නේ. එහෙනම් පියොල්ලෝ කියන්නේ එච්චර. එච්චර අන්තෝයෝ. එච්චර රස්නේ නැහැ. පියොල්ලෝ කියන්නේ එච්චර. හරිද? එතකොට තෝයෝ කියන්නේ පියොල්ලෝ කියන්නේ එච්චර නම් තෝයෝ කියන්නේ රස්නේ. අන්තෝයෝ කියන්නේ රස්නේ නැහැ. එහෙනම් පියොල්ලෝ අන්තෝයෝ කිව්වොත් එහෙනම් එච්චර රස්නේ නැහැ. එච්චර රස්නේ නැහැ කියන එක. පියොල්ලෝ අන්තෝයෝ. මේකත් කරන්න ඕන නම් දැන් මේක තේරෙනවනේ කරන්න. අපි යන් ඊළඟ වැඩේට මේක වැඩ උඩ තියෙන එපා වෙන්න. ඒපත් වෙනවා වෙලාවකට. මොකද්ද මේ තියෙන්නේ? චේසිදීන් පියෙන්ගලන් හයවෙන් හයෝ තේවහි පොසේ ඉදිරිපත් කර ඇති ප්‍රකාශය භාවිතා කර සංවාද කර බලන්න. නාල්සි චොදා පී චොතා පී ඔදා. ඔන්න ඔය ටික පාවිච්චි කරලා මෙයා සෙන්ටෙන්ස් එකක් හදලා තියෙනවා. ඔයාලට තියෙන්නේ පරම් පුල්ඩා නුන් ඔදා කියන ටික පාවිච්චි කරලා මේ ටයිප් එකට එකක් හදාගන්න. මේකේ මේ ටික පැහැදිලි කරන්න. नालसिका चोआयो ඔන්න नालसि පාවිච්චි කරා උත්තරේ දෙන අනියෝ नालसिका අන්චෝආයෝ මේක नालसि විතරක් නෙමෙයි මේකේ नालसि चोआयो කියන චොදා කියන එකයි චොතා කියන එකයි දෙකම පාවිච්චි කරලා තියෙනවානේ ඒ දෙකම පාවිච්චි කරලා नालसिका चोआयो කියලා හැදුවා ඒකේ නැත යන අර්ථය දුන්නා අනියෝ नालसिका අන්චෝආයෝ ඊට පස්සේ පීගා වායෝ පීගා උදා කියන එකෙන් තමයි මේ පීගා වායෝ හදලා තියෙන්නේ දැන් ආයෙ කියන්න ඕනේ නැහැ නේද පී කියන්නේ වැස්සට ඔදා කියන්නේ වැස්ස වහිනවට. එතකොට ඔදාගේ දායවත් කරා ආයෝ එකතු කරා. එතකොට ඕව කුර යා කුර එකතු වෙන නිසා වායෝ බවට පත් වුණා. නේද? පීගා වායෝ. උත්තරේ දෙනවා නේ පීගා වායෝ. ඔව් පීගා ඇස් වෙනවා. එහෙනම් දැන් මේක මේ නාල්සිකා කියන එක වෙනකොට පරම් කියන එක දාගන්න ඕනේ. චොආයෝ වෙනකොට මේ පුල් දාන්න ඕනේ. එහෙනම් පරමි පුරෝයෝ. එහෙනම් ඒකේ නැත යන අර්ථයෙන් ලියන්න. මේකෙත් අහන්නේ නුනි ඔදා තියෙන්නේ නුනි වායෝ නුනි ඔදානේ ඔදා එකේ දායවත් කරා එකතු කිරීම ආයෝ හැබැයි මේ ඕව කුර යා කුර එකක් බවට එකතු වෙන්න ඕනේ නැත්නම් වැඩේ හරියන්නේ නැහැ ඒක වායෝ බවට පත් වෙනවා නුනි වායෝ මේක ක්වෙස්චන් එකක් වැස්ස වහිනවා සෝරි හිම වැටෙනවද හිම එනවද එහෙනම් ඒකට එකඟ වෙලා ලියන්න ඕනේ තේරුණානේ මේක නාල්සි කරන හොඳ එක්ස්ප්ලනේෂන් එකක් ඇති මෙතන හරි බලමු ඉස්සරහට ඕවා හරි අපි දැන් මේක ක්‍රියාකාරකම් ටික කරමු බලමු මම කරන්නේ නැහැ නිකත් පැහැදිලි කරනවා විතරයි පළවෙනි ප්‍රශ්නේ ඉල්ගේකේ තාම් ඊළඟ නැත්නම් පහත තනෝවා තනෝ කියන්නේ වචනය වා කියන්නේ හා නැත්නම් සහ නැත්නම් සමග. එතකොට තාම් තනෝවා පහත වචනය සමග නැත්නම් සහ සමග කුවන්ගෙන් සම්බන්ධතාවයක් තියෙන ගොසල් එක මොත්තින්නිකා කුමක් වේද? මෙන්න මේ වචනේ සමග සම්බන්ධතාවයක් තියෙන එක. යොරම් කියන එක යොරම් කියන්නේ ග්‍රීස්ම කාලේ ග්‍රීස්ම කාලයේ කියන එකට අයිති මේ හතරෙන් එකක් තෝරන්න ඕනේ. මම මේ වචන ටික කියන්නම්. කියෝජොල් කියන්නේ ඍතුව. යොහෙන් කියන්නේ සංචාරය. ජාන්සෝ කියන්නේ ස්ථානය. මියොන්චොල් කියන්නේ ෆෙස්ටිවල්ස් වලට නැත්නම් උත්සව හොලිඩේස් වලට. දැන් මේකෙන් ගැලපෙන එක තෝරන්න ඕනේ. එච්චරයි. මෙතන අහලා තියෙනවා දෙවෙනි ප්‍රශ්නේ තාම් චුන් මේ අර අමාරු ප්‍රශ්නේ. zoom කරලා ගමු ළමයි. තාම් කියන්නේ පහත නැත්නම් ඊළඟ මෙතනදී පහත කියලා ගමුකෝ තාම් චුම් පහත ඒවා අතරින් මිච්චුල් යටින් ඉරක්
චින් කියන්නේ ගහපු. මිච්චුල් චින් කියන්නේ යටින් ඉරක් ගහපු. පුබුනි කියන්නේ කොටස. මන්නන් කියන්නේ නිවැරදි. මුංජන් කියන්නේ වාක්‍ය කොරසිප්සියෝ. තාම්චොන් පහතේ වාතරින් මිච්චුල් චින් පුබුනි යටින් ඉරක් ගහපු කොටස. මන්නන් මුංජගල් කොරසිප්සියෝ නිවැරදි වාක්‍ය තෝරන්න. මෙන්න මේ යටින් ඉරක් ගහපු කෑල්ල හරි වාක්‍ය තෝරන්න ඕනේ මේ විදිහට. මම මේක පැහැදිලි කරන්නම්. චිප් කියන්නේ ගෙදරට අපි දන්නවනේ ඒක. මෙන්න මේ කජි මෙතනින් ගන්න කජි. කජි කියන්නේ දක්වා. කජි කියන්නේ දක්වා. අලුත් වචනයක් ලියා ගන්න දක්වා. මේක ඕන වෙනවා. වෙලාවක් කියද්දි ස්ථානයකින් ස්ථානයට කියද්දි මේ අංකේ ඉඳන් මේ අංකයට කියලා කියද්දිත් මේ කජි කියන එක ඕනේ නිසා මේක ලියා ගන්න වෙනම අර්ථය ලියා ගන්න මෙතනම ලියා ගන්න එපා වෙන තැනකින් මේක යටින් ලියා ගන්න. යට ඊට තියෙනවා මේ පිටුවේ කජි කියන්නේ. එහෙනම් චිප් කජි කිව්වොත් නිවස දක්වා. සෝල් කජි කිව්වොත් සෝල් දක්වා. හරිනේ. අර චිප් කජි නිවස දක්වා. කොරෝසෝ මෙන්න මේ කොරෝසෝ හැදෙන්නේ කොත්තා කියන එකෙන්. එතකොට මේකත් තිරිගුල රූල් එකක්. ඒ කියන්නේ අල්තා යන්න මම මේක ඉගන්නවා වගේ මතකයි. ඉගන්නුවද කියලා මතකයක් නැහැ. එතකොට මේක මම නිකන් පෙන්නන්නකෝ ලොකුට හිතන්න එපා. අපි ඉස්සරහට ආවොත් බලමු. මේක ආවොත් බලමු ඈ. කොත්ත තමයි ඇවිදිනවට මේක පොතේ දීලා තියෙනවා. පොතේ තියෙනවා මේ ක්‍රියාපදේ. එතකොට මේකේ දායවත් කරා දැන් මේක අල්තා යන්නේ ඉරිගුවල රූල් එකේ එකක්. එතකොට අල්තා යන ඉරිගුවල රූල් එකේදී වෙන්නේ අල්තා යන ඉවත් වෙලා ඒ වෙනුවට අල්ලා යන ආදේශ වෙන එක. පැහැදිලිනේ? අල්තා යන ඉවත් වෙලා ඒ වෙනුවට අල්තා යන ආදේශ වෙන එක තමයි වෙන්නේ. මේක ඒකයි මේ වෙලා තියෙන්නේ. කොත්තා කියන එකේ දායවත් කරලා අවසාන අකුර අල්තා යන නිසා අල්තා යන්නේ ඉරිගුවල රූල් එකේ එකක්. එහෙම අල්තා යන ඉරිගුවල රූල් එකේ එකක් නම් ඒ අල්තා යන වෙනුවට අල්තා යන අයින් කරලා අල්ලා යන ආදේශ කරන එක තමයි කරන්නේ. ඒක තමයි මේ කරලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මෙතන ආයෝ ඕයෝ කතන්දරේ. අල්ලා යන්න තියෙන මේකට ඕයෝ දාන්න ඕනේ. අකුරේ ආයෝ ඕයෝ බලලා මේකට ඕයෝ තමයි දාන්න තියෙන්නේ. sorry. ඕයෝ. එහෙම තමයි වෙන්නේ. එතකොට මේ සෝ කියන ව්‍යාකරණේ දාලා තියෙන මෙතෙන්ට කොරෝසෝ කියලා. චිප් කාජි නිවස දක්වා කොරෝසෝ මෙතනදී ඇවිදපු නිසා වගේ අදහසක්. හරිද? ඇවිදපු නිසා මේ සෝදානකට ගොඩක්ම අර්ථය තමයි නිසා කියන අදහස. අපිට ඉතින් ඒ තැන්වලදී අපිට අර්ථ වෙනස් කරගන්න වෙනවා. ගොඩක් ගැළපෙනම අදහස තමයි නිසා කියන එක. ඒතකොට චිප් කාජි කොරෝසෝ ඉදිරිද හම්බේසෝ නිවස දක්වා ඇවිදපු නිසා. ඇවිදලා නිසා. සිබ්බුන් ෂිප් කියන්නේ ඊ කියන්නේ 20ට බුන් කියන්නේ අපි විනාඩි කලින් විනාඩි ප්‍රශ්න විනාඩි පැය විනාඩි ප්‍රශ්න පාඩමේදී ඉගෙනුවා බුන් දානවා විනාඩි කියන්න. එතකොට ඊ ෂිප් බුන් කිව්වොත් විනාඩි 20ක් කියන අදහස. මෙන්න මේ ටොම් කියන එක ටයිප් කරලා පෙන්නන්න. ටොම් කියන්නේ ඊටාම ඕන එකක්. මොකද ටොම් කියන එකේ තියෙන්නේ විතර කියන අදහස. චම් කියන්නේ විතර කියන අදහස. එතකොට ඊසිබ්බුන් චොම් කිව්වොත් එහෙනම් ඊසිබ්බුන් චම් කිව්වොත් විනාඩි 20ක් විතර නේද? එතකොට චිප් ගාජි කොරෝසෝ ගෙදර දක්වා ඇවිදපු නිසා ඊසිබ්බුන් චොම් විනාඩි 20ක් විතර මෙතන තියෙනවා මේ තුරයෝ කියලා. හරිද? තුරයෝ කියලා තියෙනවා. මේ තුරයෝ කියන්නේ තෙල් දාගෙන මේ ඇතුළට යනවා කියන අදහස. නැත්තම් එන්ටර් වෙනවා කියන එක. ඉතින් මේකට ගැලපෙන්නේ නැහැ. ඇතුළට යනවා කියන එක ගැලපෙන්නේ නැහැ නේ. ගෙදර ගත වුණා කියන එක තමයි ගලපන්න ඕනේ. ගැලපෙන්නේ විනාඩි 20ක් ගත වුණා කියන එක. ඒ කියන්නේ කොල්ලිදා තමයි මේකට ගැලපෙන මෙන්න මේක. ඔප්ස් මේ මොකද්ද කරන්නේ? ටයිප් කරන්න.
ඔන්න තුත්ත තුරයෝ එහෙමයි තුත්තා තුත්තා මේක තුත්තා 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 තමයි ඔහොම තමයි එන්නේ තුත්තා කියන්නේ ඔව් තුරයෝ කියන්නේ අහනවා තුත්තා කියන්නේ අහනවා අහනවා ගැලපෙන්නේ නැහැ විනාඩි 20ක් විතර අහනවා කියලා ගැලපෙන්නේ මේ තුත්තායිකේ දායවත් කළා මෙතනත් එහෙමයි අල්තා යන්නේ ඉරිගොල රූල් එක තමයි මේකටත් ඇප්ලයි කරලා දෙන්නේ තුත්තායිකට දායවත් කරලා අල්තා යන වෙනුවට අල්ලා යන ආදේශ කරලා තියෙනවා ඊට පස්සේ ඔයෝ තුරයෝ එතකොට මෙතනදී ගන්න වෙන්නේ අහනවා කියන එක. අහනවා කියන එක. ඒතර විනාඩි 20ක් විතර ඇවිදලා අහනවයි කියන එකක් ගැලපෙන්නේ නැහැ. දෙවෙනි එකේ ගත්තොත් ට්‍රේගන් කියන්නේ වැඩ ඕෆ් වෙනවා. වැඩ ඕෆ් වෙනවා කියන එක අදහස. මෙතනදී තේකන් සිගාන් කියලා ගත්තොත් වැඩ ඕෆ් වෙන වෙලාව. හරිද? මේක කාලයක් නිසා තමයි මේ ඒ දාලා තියෙන්නේ. එතකොට තේගන් සිගානේ වැඩ ඕෆ් වෙන වෙලාවේ නන් වැඩ ඕෆ් වෙන වෙලාවේ නම් ඡාගා මේ ඡා කියන්නේ කාර් වලට ඡා කියන්නේ වාහන වලට ඡා කියන තේ වලට ඡා කියනවා වාහන වලට හරිද එතකොට තේගන් සිගානේනන් වැඩ ඇරෙන වෙලාවේ නම් ඡාගා වාහන මානි කියන්නේ ගොඩක් මෙතන කොල්ලයෝ තියෙන්නේ ගොඩක් කොල්ලයෝ කියන්නේ ගත වෙනවා කියන අදහස වෙලාවක් වගේ දෙයක් වෙලාවක් ගත වෙනවා කියන එකයි කොල්ලයෝ කියන්නේ කොල්ලිදා කියන්නේ කොල්ලිදා sorry කොල්ලිදා කියන්නේ යම්කිසි වෙලාවක් ගත වෙනවා කාලයක් ගත වෙනවා කියන අදහස ගත වෙනවා කාලයක් ගත වෙනවා කියන අදහස. එතකොට මෙතන ක්‍රියාපදේ අනිවාර්යයෙන්ම ගැලපෙන්නේ නැහැ. මොකද ඡාගා මානි තේකන් සිකන් ඡාගා මානි මේකට ගන්න වෙන්නේ ගැලපෙන්නේ මක්ඛිදා නැත්තම් මක්ඛයෝ වගේ එකක්. නැත්තම් කාර් ගොඩක් බ්ලොක් වෙලා නැත්තම් අපි කියන ට්‍රැෆික් වගේ එකක් වාහන ගොඩක් ට්‍රැෆික් එකක් තියෙනවා වගේ එකක් තමයි මෙතෙන්ට ගැලපෙනවා නම් ගැලපෙන්නේ. වාහන ගොඩක් ගත වෙනවා කියන එකක් ගැලපෙන්නේ නැහැ. කාලයක් ගත වෙනවා කියන එක. මෙතනත් එහෙමයි මේක ඔයාලට තෝරගන්න බෑ. සෙන්ගිරේ සෙන්ගිල් කියන්නේ උපන් දිනයට ඒ දාන්නේ ස්ථාන මෙතන කාලය චිංගු ඔව් මෙතනදී උපන් දිනයට කියන්නේ ඒ දාලා තියෙන්නේ. එතකොට චිංගුදල් උපන් දිනයට චිංගුදල්. චිංගු කියන්නේ යාළුවා මේ දල් දාලා තියෙන්නේ. මම එකක් වෙන්නම චිංගු කියන්නේ යාළුවා. ඒක බහුවචන කරන්න ඕන නම් යාළුවෝ කියන්න ඕන නම් දෙල් දානවා. චිංගුදෙල්. හංගුකින් කියනවා කොරියානුවට හංගුකින් දෙල් කියනවා. දෙල් දානවා කොරියානුවෝ කියන්න. චිංගුදෙල් යාළුවෝ. එතකොට සෙන්ගිරේ උපන්දිනයේ චිංගුදෙල් යාළුවන් චිංගුදල් චිබ්බරෝ චිප් කියන්නේ ගෙදරට. එතකොට චිංගුදල් චිබ්බරෝ යාළුවන්ගේ ගෙදරට කොන්නෝ කස්සොයෝ. මෙන්න මේ කොන්නෝ කදා කියන එක. මෙතන ඔරෝ දාලා තියෙන්නේ නිවස දෙසට කියන අදහස. ඔරෝ වලින් දෙසට කියන්න පුළුවන්. මගෙන් කියන්න පුළුවන්. තුලින් කියන්න පුළුවන්. ලෙස කියන්න පුළුවන්. ගොඩක් අදහස් තියෙනවා ඔරෝ වලින්. මෙතනදී දෙසට වගේ අදහසක් තමයි තියෙන්නේ දෙසට. හරි. එතකොට සෙන්ගිරේ උපන් දිනයට චිංගුදරල් චිබේ චිංගුදරල් යාළුවන්ගේ චිබ්බරෝ නිවස දෙසට කොන්නෝ කස්සොයෝ. මේක ක්‍රියාපදය මම කියන්නම්. කොන්නෝ කදා
කොන්න කදා තමයි මේකේ ක්‍රියාපදය. කොන්න කදා. කොන්න කදා කියන්නේ පාර පයින්නට. දැන් මේකේ ක්‍රියාපදවල අර්ථ දන්නේ නැත්නම් මේවා මේ වගේ ප්‍රශ්නයක් තෝරන්න බෑ. ඒකයි මේ ක්‍රියාපද දෙන්නේ. ඒ තැන ඒ ක්‍රියාපදේ පාඩම් කරගන්න වෙනවා ඔයාට. මං කියලා තියෙන දවස ගානේ මේ පොත පෙරලා බලන්න. නිකන් වචනේ කියලා බලන්න. මේ වචනේ දන්නේ නැත්නම් මේ වචනේ යටින් මාක් කරගන්න. යටින් ලියා ගන්න. ඊට තියෙනවා මේ පොතේ. එතකොට පාරක් පයින්නවා කියන අදහස තමයි මේ කොන්න කදා කියන්නේ. පයින්නවා කියන අදහස. නැත්නම් මාරු වෙනවා කියන අදහස. ක්‍රොස් කරනවා හරහට යනවා අන්න ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ. එතකොට නිවස දෙසට පාර පයන්න කියන එකක් ගන්න බෑ. මෙතන ඒක ගැලපෙන්නේත් නැහැ. ඉතින් මේකේ ක්‍රියාපදේ නැත්තම් මොකවත්ම කරන්න බෑ. මේක ගත්තොත් ආචිම් කියන්නේ උදේට කාලයක් නිසා ඒ දැම්මා. ආචිමේ උදේට පී කියන්නේ වැස්සට ගා දානවා මේකේ සබ්ජෙක්ට් මාක් කරන්න. එතකොට ආචිමේ පී ගා ආචිමේ වැස්ස මෙතන තියෙනවා වන්නන්දේ නන්දේ කියන එක ආපු හින්දා කියන අදහස ඒකත් ඉදිරියට කියලා දෙන්නම්. වැස්ස ආපු හින්දා 지금은 거쳤어요. දැන් කචිදා කියන එකේ කචිදා කියන්නේ පායනවා. දැන් මේක දැන් අනිත් එකක්වත් නැති වුණත් මේක තෝරන්න පුළුවන්. මොකද දැන් අපි මේ එකක්වත් දන්නේ නැහැ කියමුකෝ. අපි හරි මේක දන්නෙත් නැහැ. තත්තා එකේ ඔය එක කතන්දරේ දන්නේ නැහැ. කමන්නේ. කොල්ලයෝ දන්නෙත් නැහැ කියමුකෝ. ඒකත් කමන්නේ. කොන්න කස්සයෝ දන්නෙත් නැහැ කියමුකෝ. හැබැයි අපිට මේ වගේ උත්තරයකට දැන් මේ වගේ එකක අපිට උත්තර ඔක්කොම බලන්න නැතුව අපිට ඩිරෙක්ට් ආන්සර් එකක් දැන් මේ පාඩම් බේස් කරගෙන යහන්නේ නේද? එතකොට මේකට ඉතා සරලයි. දැන් අපි දන්නවා මේ පාඩමේ මොකැබුලරි ආවත් ඒත් මේකට උත්තරේ දෙන්න පුළුවන්. මොකද ආජිම් කියන එක තියෙනවා, පීගා වයෝ තියෙනවා, අපිට නන්දි නැතුණත් කමන්නේ. එතකොට චිගම් කොචොස්යෝ දැන් පෑවුවා කියන එක චිගම් කොචොස්යෝ දැන් මේ මෙතන උඩ වචන සෙට් එකේ තියෙනවා. මේක එහෙම තෝරගන්න ලීසි. හරි මෙතන කචිදා කියන එක කචිදා තමයි පායනවට තියෙන ක්‍රියාපදේ. පායනවා නැත්තම් වැස්සක් නම් වැස්ස පායනවා. හිම නම් හිම නතර වෙනවා කියන අදහස. කචිදා කියන එකේ. එතකොට දා ඉවත් කරා. එකතු කිරීම දැන් අතීත කාලීනව කියන්න ඕනේ. පෑවුවා කියන්නේ. එහෙනම් අස්සයෝද ඔස්සයෝද දන්නේ? මේකට යොදන්නේ ඔස්සයෝ. ඔස්සයෝ. මෙහාට ටක් ගමු. හරි. දැන් මේ චී එකේ ඊ අකුරක් තියෙනවා. නේද? මේ ඕ එකේ ඊ අකුරක් තියෙනවා. එතකොට මේ චී එකේ ඊ අකුරයි මේ ඕ අකුරයි එකක් බවට පත් වෙනවා. පත් වෙලා යෝ බවට පත් වෙනවා. ඊට පස්සේ මේ චී අකුරේ එතෙන්ට යනවා මේ විදිහට. දැන් මේක 1000 සැරයකට වැඩිය මම කියලා දීලා කියනවා. ඉතින් කියන්න ඔයා අහන්න ඔයාට මේක මතක හිටිනවා. මතක හිටිනවා වැඩි වෙනවා. ඔයා මේක වෙනම පාඩම් කරේ නැත්නම් මතක හිටිනවා. කචොස්සයෝ පෑවුවා. උදේ වැස්ස ආපු හින්දා ආපු අතර නැත්තම් ආපු නිසා චිගම් කචොස්සයෝ. දැන් පෑවුවා. මෙතන අතීත කාලේ. වැස්ස පායනකොටත් කචිදා හිම නතර වෙනකොටත් කචිදා එහෙම ගන්න පුළුවන්. නතර වෙනවා කියන අදහස. දැන් පාන්දර 3යි පොඩි නිදිමත එකක් තියෙනවා. 3 පිංගනේ දරවකල් හිස්තැනට ඇතුළත් වන කජන් වඩාත් අල්මජන් නිවැරදි ගොසල් එක කොරසිප්සිය තෝරන්න. හිස්තැනට ගලපන වඩාත් නිවැරදි එක තෝරන්න. බලමු නිවැරදි එක මොකක්ද කියලා. කිම්චි චිගේ කියන්නේ කිම්චි චිගේ කියන්නේ කෑමක්. කිම්චි චිගේ කියන කෑම නොමු කියන්නේ ගොඩක් නැත්තම් බොහෝ. නොමු හිස්තැනක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා චොසිම් හැසෝ පරිස්සමින් චොන්චොන්නි කියන්නේ හිමීට. තසේයෝ කියන්නේ කන්න. චොන්චොන්නි කියන්නේ හිමීට. චොන්චොන්නි හැසේයෝ අපිට සමානලා කොරියෝ කියනවා චොන්චොන්නි හේ
천천히. 천천히 කියන්නේ හිමීට. 천천히 කියන්නේ හිමීට. 천천히 කියන්නේ හිමීට. 조심해서 කියන්නේ පරිස්සම් වෙලා. 조심해서 කියන්නේ පරිස්සම් වෙලා. පරිස්සමින් 조심해. 천천히 හිමීට 드세요 කන්න. දැන් බලන්න මෙතෙන්ට ගැලපෙන්නේ මොකද්ද කියලා කිම්චි ජිගේගා දැන් පරිස්සමින් කන්න කියලා කියවනේ නේද? ගැලපෙන එක බලනවා. කිම්චි ජිගේගා නොමු කිම්චි කියන ඒ චිගේ කියන කෑම එක ගොඩක් නොමු කියන්නේ ගොඩක් නේ ගොඩක් චොක්සම් නිදා කියන්නේ චොක්සම් නිදා කියන්නේ චොක්දා කියන එකේ දායවත් කරා උප්ස් චොක්දා කියන්නේ පොඩි කියන එක කුඩයි කියන එක නැත්නම් පොඩ්ඩයි කියන එක අදහස නොමු පොඩ් චොක්සම් නිදා කියන එකක් ගන්න බෑනේ ස්මෝල් කියලා පොඩි කියලා නේද චොක්දා එකේ දායවත් කළා මේකට සම්නිදා දාලා තියෙන්නේ අපි මේක ඉගෙන ගත්තා නේද සම්නිදා කියන්නේ අරකෙම ලිඛිත ෆෝම් එක මොකද්ද ආයෝ එකෙම දැන් මේක චොගෝයෝ ආයෝයෝ දැම්මනම් මේක වර්තමාන කාලේ මෙතනට ඕයෝ එන්න ඕනේ උප්ස් මේකයි කරා චොගෝයෝ එතකොට දෙක මේකයි වෙනස තියෙන්නේ මේක පොඩක් ලිඛිත ස්වභාවයෙන් තියෙන්නේ නැත්තම් ඔව් ලිඛිත මට්ටමේ නැත්තම් ලියන මට්ටමේ එහෙනම් කිම්චි ජිගේගා නොමෝ චොක්සම්නිදා කිම්චි ජිගේගා එක ගොඩක් කුඩයි හින්දා හිමීට කණ්ඩායි කියලා කියනවද නෑ කියන්න බෑ දෙක කිම්චි ජිගේගා නොමෝ පිස්සම්නිදා පිස්සදා කියන එකකින් හැදෙන්නේ පිස්සදා කියන එක මොකද කරලා තියෙන්නේ දායවත් කරා එකතු කිරීම දැන් මේකට සම්නිදා අප්නිදා වලින් නම් මොකක්ද එකතු කරන්න තියෙන්නේ මේක හල් ලකුරකින් නෙවෙයි නිසා උප්නිදා තමයි එකතු කරන්න වෙන්නේ උප්නිදා එකතු කරනකොට මේ අල්පා යන මොකද වෙන්නේ ඊට කලින් අකුරේ යටට යනවා එහෙනම් මේක එප්ස් මේක වැරදි පිස්සම්නිදා වඩපත් වෙනවා පිස්සම්නිදා කියන්නේ පිස්සදා කියන්නේ මිලාදිකයි දැන් මේවා පාඩම් කරලා නැත්තම් මේ ක්‍රියාපද එන්නේ නැහැ මේක වගේ එකක් තෝරන්න බෑ ඉතින් ක්‍රියාපද නැතුව ඒකනේ මම මූලිකම කරලා කිව්වේ මොකද්ද වචන පාඩම් කරන එක නම්බර් 1 දැන් මේක අද පාඩම් නැත්තම් ලබන සතිය වෙනකොට පාඩම් වෙන්න ඕනේ නැවත මේක බලලා ඔතකොට කිම්චි ජිගේ කියන කෑම ගොඩක් පිස්සම්නිදා ගොඩක් මිලයි හිමීට කන්න පරිස්සමින් හිමීට කන්න ගොඩක් මිල හින්දා හිමීට කන්න කියනවා ගොඩක් මිලයි කියලා චූට කනවත් නැහැ නේ එහෙම එකක් නැහැ ඊළඟ තියෙනවා මස්සිසම්නිදා මසිත්තා කියන එක මසිත්තා කියන එකේ දායවත් කරා සම්නිදා දැන් මෙච්චරයි මසිසම්නිදා එතකොට මසිසම්නිදා කියන මසිත්තා කියන්නේ රසයි රස තියෙනවා රසයි නැත්තම් රස තියෙනවා එතෙන්ට ගැලපෙන්නේ රසයි කියලා එතකොට කිම්චි ජිගේක නොමු මසිසම්නිදා කිම්චි ජිගේ ගොඩක් රසයි ඒ නිසා චොසිම් මෙසෝ චොන්චොන් නිසා පරිස්සමින් හිමීට කන්න ඒකත් ගන්න රස තියෙන හින්දා අපි පරිස්සමින් හිමීට කන්න ඕනද නෑනේ පරිස්සම් වෙලා හිමීට කන්න ඕනද පරිස්සම් වෙලා හිමීට කන්න ඕනේ ඒකේ මොකක් හරි කේස් එකක් තියෙනවා නේද ඊළඟට තියෙනවා තුගුප්සම්නිදා මොකද්ද මේ තුගුප්තා තුගුප්තා කියන්නේ රස්නේ තුගුප්තා කියන්නේ රස්නේ එහෙනම් කිම්චි ජිගේක ගොඩක් තුගුප්තාගේ දායවත් කළා මේකට සම්නිදා දාලා තියෙන්නේ එච්චරයි මෙතන සම්නිදා දාලා තියෙන්නේ එච්චරයි එතකොට තුගුප්සම්නිදා කියන්නේ රස්නේ කිම්චි ජිගේක ගොඩක් රස්නේ එහෙනම් චොසිම්මිසෝ පරිස්සම් වෙලා චොන්චොන්නි තසයෝ හිමීට කන්න ගැලපෙනවද දැන් කල්පනා කරන්න ඕනේ මොලෙන් ඊළඟ එකේ තියෙන්නේ පින්කොනේ තරෝකල් කජන් අල්මාජන් පියහියොන් වල වඩාත් ගැලපෙන පියහියොන් එක්ස්ප්‍රෙෂන් එක ප්‍රකාශය කොල්ලා කියන්නේ කොරදා කියන එකෙන් හැදෙන්නේ දායවත් කරලා කොරදා දායවත් කරලා මේකට කොල්ලා
කොල්ලයෝ එකේ යෝ මේක එක්තරා කම්බිනේෂන් මෙතඩ් එකක්. මොගෝ චුසයෝ වගේ මෙතඩ් එකක් අපිට ඉස්සරහට හම්බ වෙනවා මේක. පියහුම කොල්ලා තෝරලා මුංජගල් වංශම් හසයෝ වාක්‍ය සම්පූර්ණ කරන්න. පිංගනේ තරෝකල් හිස්තැනට ඇතුළත් වෙන අල්මජන් පියහින් හොල් වඩාත් නිවැරදි ප්‍රකාශය. කොල්ලා තෝරලා මුංජගල් වංශම් හසයෝ වාක්‍ය සම්පූර්ණ කරන්න. අපි දැන් මේ කෝ වලින් වාක්‍ය සම්බන්ධ කරන ක්‍රමවේදයක් කිව්වනේ. ඉගෙන ගත්තනේ අපි කලින් අපිට කෝ දාලා. ඒ වගේම අපිට පුළුවන් තව ක්‍රමයකට වාක්‍ය ඒ කියන්නේ ක්‍රියාපද විතරක් සම්බන්ධ කරන්න එක්තරා ක්‍රමවේදයක් තියෙනවා. ඒක තව චුට්ටක් ඉස්සරහදී හම්බෙයි. හරි. ඉතින් හිතනට ඇතුළත් වෙන වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරලා වාක්‍ය සම්පූර්ණ කරන්න. මෙතන තියෙනවා චේ කොහියංගන්. චේ කියන්නේ මගේ, කොහියං කියන්නේ ගම. චේ කොහියංගන් මගේ ගම නම් හිතනක්. ඊට පස්සේ මෙතන ෆුල් ස්ටොප් එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන ප්‍රකාශය බලමු. චෝනන් මම නම් හංගුගේ. හංගුක් කියන්නේ ස්ථානයක්, කොරියාව කියන්නේ ස්ථානයක් නිසා ඒ දාලා තියෙනවා. චෝනන් හංගුගේ මම කොරියාවට වසෝ. වසෝ කියන්නේ ඇවිල්ලා. චෝම් මුලින්ම. චෝම් කියන්නේ මුලින්ම. කියවුරල්. කියවුල් කියන්නේ සීතල කාලය. ගියෝහියම් හෙස්සම් නිදා. මේ ගියෝහියම් හදා කියන්නේ නිකන් අර අත්දැකීම් වෙනවා. අත්දැකීමක් ලබා ගන්නවා කියන එක. ගියොන්හොම් හදා. ගියොන්හොම් හදා කියන්නේ අත්දැකීමක් ගන්නවායි කියන අදහස. ඇදිරිද? අත්දැකීමක් ගන්නවා. එතකොට ගියොන්හොම් හෙස්සම් නිදා මුලින්ම අත්දැක්කා කියන අදහස. ඇදිරිද? මුලින්ම අත්දැක්කා කියන අත්දැක්කා වගේ අදහසක්. එතකොට මම කොරියාවට ඇවිල්ලා මුලින්ම කියවුරල් ගියොන්හොම් හෙස්සම් නිදා. ඔව් ගියොන්හොම් හෙස්සම් නිදා. ගියොන්හොම් හදා. එතකොට නොමු චුවෝසෝ. නොමු කියන්නේ ගොඩක්. චුවෝසෝ සීතල නිසා. කම්ජක් නොලස්සම් නිදා. නිකන් අර කම්ජක් නොල්ලොයෝ කියන්නේ මේක ඉතා වැදගත් ප්‍රකාශයක්. මේවා පාඩම් කරලා ගොඩක් අමාරුයි අපි දන්නවා. ඉතින් මොනවා කරන්නද? ඉන්නම ටයිප් කරලා පෙන්නන්න. කම්ජක් නොල්ලස්සයෝ. කම්ජක් නොරස්සම්නිදා. සම්නිදා. කංජම් නොරස්සම්නිදා කියන්නේ නිකන් අර පුදුම වුණා වාගේ අදහසක්. පුදුම වුණා. නිකන් අර ඔව් පුදුම වුණා වාගේ අදහසක්. මුලින්ම හිම දැකලා යා පුදුම වුණා වාගේ අදහසක් තමයි මේකේ තියෙන්නේ. චෝනන් හංගුගේ වාසෝ සෝම් කියුරල් ගියොහියම් හෙස්සම් නිදා. මම කොරියාවට ඇවිල්ලා මුලින්ම චෝම් කියවුරල් ගියොහියම් හෙස්සම් නිදා. කියවුල් එක සීතල කාලය අත්දැක්කා. ගියොහියම් හදා කියන්නේ අත්දකිනවා, එක්ස්පීරියන්ස් කරනවා කියන එක. එතකොට අත්දැක්කා. නොමු චුවෝසෝ ගොඩක් සීතල නිසා. කම්ජක් නොල්ලස්සම් නිදා පුදුම වුණා. ගොඩක් සීතල හින්දා ඒක නිකන් අර පුදුම වුණා කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. කම්ජක් නොලස්සම් නිදා කියන එකේ. දැන් බලන්න ඕනේ අපි මේකේ ගැළපෙන උත්තරය මේකේ හිස්තැනට. පළවෙනි එකේ තියෙනවා පාරමි මානි පුම්නිදා. පරම් කියන්නේ හුලඟට. මානි කියන්නේ ගොඩක්. දැන් නම් ටිකක් නිදි මතක් වෙනවා. පරම කියන්නේ හුලං, මානි කියන්නේ ගොඩක්, පුම්නිදා කියන්නේ හමනවා කියන එක. එතකොට හුලං ගොඩක් හමනවා. බලන්න දැන් මේක මෙතෙන්ට දාලා. චේ කොහොයංගන් පරමි මානි පුම්නිදා. මගේ ගමේ හුලං ගොඩක් හමනවා. ගැලපෙනවද කියලා බලන්න මෙතෙන්ට. ඊට පස්සේ තියෙන්නේ මම කොරියාවේ මුලින්ම ඇවිල්ලා හිම අත්දැක්කා. කියවුර අත්දැක්කා. ඒක
සීතල නිසා පොඩ්ඩක් එයා සර්ප්‍රයිස් වුණා පුදුම වුණා. ගැලපෙනවද මෙතෙන්ට? දෙවෙනි කාරණේ පීගා පී කියන්නේ වැස්ස චාජු කියන්නේ නිතරම ඒකත් වැදගත් වචනයක්. අලුත් වචන ගොඩක් හම්බ වෙනවා මේවා. මේවා ඉතින් ඒ තැන පාඩම් කරගන්න වෙනවා. චාජු කියන්නේ නිතරම. චාජු කියන්නේ නිතරම. මේක මෙතන පාඩම් කරගත්තොත් ආයේ වෙන කොහෙම පාඩම් කරන්න ඕනේ නැහැ. මේ තැන්වලම පාඩම් කරන්න. අපිත් එහෙම තමයි වචන අල්ලගත්තේ. මොකද හැම එකේම හැම වචනෙම vocabulary එකේ නැහැ. හරිද? මේ වගේ තැන්වලත් වචන ගන්න වෙනවා. පීගා චාජු ඔම්නිදා. පීගා චාජු කියන්නේ නිතරම. ඔම්නිදා කියන්නේ එනවා. නැත්තම් වැස්ස නිතරම වහිනවා කියන අදහස. බලන්න මේක මෙතෙන්ට දාලා. චේ කොහොයගන් පීගා චාජු ඔම්නිදා. මගේ ගමේ නම් වැස්ස හොඳටම වැස්ස නිතරම එනවා. වැස්ස නිතරම එන හින්දා මෙතන හිම ඉස්සල්ලාම දැකලා පුදුම වුණායි කතන්දරයක්. ගැලපෙනවද? ගැලපෙන්නේ නැහැ. තුන බලන්න. නාල්සිගා ආයෙත් අලුත් වචනයක්. ආයෙ තියෙනවා හංසං. හංසං කියන්නේත් හැම වෙලාවෙම. හංසං කියන්නේත් හැම වෙලාවෙම අර වගේ චාජුම තමයි. හංසං කියන්නේ හැම නිතරම නැත්තම් හැම වෙලාවෙම කියන එක. හැම වෙලාවෙම හැම නිතරම කියන අදහස තමයි හංසං කියන්නේ. එතකොට නල්සිකා හංසං කාලගුණය හංසං නිතරම තතත්ථම්නිදා. තතත්ථම්නිදා. එතකොට දැන් බලන්න මේක ගැලපෙනවද කියලා. චේ කොහොයගෙන මගේ ගමේ නම් නාල්සිකා හංසන් තතත්ථම්නිදා. කාලගුණය හැම වෙලාවෙම වාගේ රස්නේ. තතත්ථම්නිදා කියන්නේ තතත්ථදා කියන්නේ රස්නේ කියන එක. නේද? ඊට පස්සේ කියනවා කොරියාවට මුලින්ම ඇවිල්ලා තමයි ගැලපෙනවද? චුට්ටක් හිතලා බලන්න. මම රස්නේ තැනක ඉඳන් සීතල තැනක සීතල රටකට ගියාමනේ ඉතින් පුදුම වෙන්නේ නේද? දැන් ඊළඟ හතරවෙනි එක බලන්න. නල්සිගා කාලගුණය නොමු ගොඩක් චුප්සම්නිදා. කාලගුණය ගොඩක් සීතලයි. දැන් බලන්න ඒක මෙතෙන්ට දාලා චේ කොහොයගන් නල්සිගා නොමු චුප්සම්නිදා. අපේ ගමේ නම් කාලගුණය ගොඩක් සීතලයි. කාලගුණය ගොඩක් සීතලයි නම් කොරියාවට ගිහිල්ලා ඉස්සල්ලාම කියවුරක්වත් දකින්නවද? ඒ වගේම ගොඩක් සීතල හින්දා යා පුදුම වෙනවද? එයාගේ ගමේ කාලගුණය සීතලයි නම් ඉතින් මේ කාලගුණය ගොඩක් සීතලයි නම් නේද? චේ කොහොයගන් නල්සිගා නොමු චුප්සම්නිදා. මගේ ගමේ කාලගුණය ගොඩාක් සීතලයි නම් කොරියාවට ගිහිල්ලා මේ සීතල දැකලා පුදුම වෙයිද නැහනේ නේද? අප්‍රිකාවේ එකෙක් ගියාම තමයි පුදුම වෙන්නේ. ඒ නිසා හිතලා මේකට දෙන්න. ඊළඟට මේක වැස්ස වහින හින්දා හිම දැක්කම පුදුම වෙන කතාවක් ගැලපෙනවද බලන්න හිතලා. හුලං හමනවා අපේ ගමේ ඒකට අදාළද මේ හිම කතන්දරේ කියලා බලන්න ඕනේ. පස්වෙනි ප්‍රශ්නේ අතාරින්න පුරුදු විදිහටම. තෙත්ගේක බලමු. මේක ඉන්ස්ට්‍රක්ෂන් එක දීලා තිනවා තාමල් තෙත්ගෝ. ඊළඟ එක අහලා තිරෙන් නියංගුවා. තිරෙන් කියන්නේ ඇසෙන, නියෝ කියන්නේ විස්තරය. නියංගුවා කියන්නේ විස්තරය සමග. කුවාංගේන්නන් කියන සම්බන්ධතාවයක් තියෙන කරිමල් කොරසිප්සියෝ පින්දුවේ තෝරන්න. තාමල් තෙත්ගෝ ඊළඟ එක අහලා තිරෙන් ඇසෙන, නියංගුවා විස්තරය සමග කුවාංගේන්නන් සම්බන්ධතාවයක් තියෙන කරිමල් කොරසිප්සියෝ. අපි බලමු මොකක්ද ඇහෙන්නේ කියලා. පොඩ්ඩක් zoom කරන්න වෙන්නේ. මේක ඔයා දාපුවාම ඇහෙන්නේ නල්සිගා. නල්සි කියන්නේ කාලගුණය. නොමු කියන්නේ ගොඩක්. තොම්නයෝ නේයෝ කියන ග්‍රැමර් එක නිකන් සර්ප්‍රයිස් වෙන එක. කාලගුණය ගොඩක් සීතලයිනේ. සෝරි රස්නේ නේ කියලා නිකන් අර නේයෝ දාන්නේ ග්‍රැමර් එක සර්ප්‍රයිස් එකක්. සමුන්ගේ පුදුම වීමක්. නැත්නම් නවම අත්දැකීමක්. අලුත් දෙයකට පුදුම වීමක් දක්වන්න තමයි නේයෝ දාන්නේ. නල්සිකා නොමුතුම්නේෝ කාලගුණය ගොඩක් රස්නේ නේ කියලා නිකන් අර කියන්නේ කාලගුණය රස්නේ. අපි නුවරේදී දිහා ගියාම පට්ට සීතලයි නේ කියලා කියන්නේ සර්ප්‍රයිස් එක ප්‍රකාශ කරන්න අපි ඒ වගේ තමයි මේ නේයෝ කියන එක. එතකොට නල්සිකා නොමුතුම්නේෝ කාලගුණය ගොඩක් රස්නේ නේ. උරි අපි පදායේ කල්කයෝ
මෙතනත් තියෙන්නේ යමුද කියන එල්කයෝ කියන ව්‍යාකරණය. අපි ඒකත් උගන්වලා නැහැ. ඉතින් මොකද ඉස්සරහට හම්බෙයි. ඉතින් මේ වගේ ප්‍රශ්න නම් තෝරන්න බෑ දැන් තියෙන ග්‍රැමර් නොලෙජ් එකත් එක්ක. තව ග්‍රැමර් නොලෙජ් එක ඕනේ. නේද? නේයෝ කියන එක ඕනේ. දැන් මෙතන කල්කයෝ එල්කයෝ තියෙනවනේ. එතකොට ඒකත් වෙන ග්‍රැමර් එකක්. shall we do something එල්කයෝ දාන්නේ ඒකට. අපි යමක් කරමුද? ඒක යෝජනාත්මක දෙයක් යෝජනා කරන එක. එතකොට උරුයි පදායේ කල්කයෝ අපි මුහුදට යමුද? එතකොට අනිත් එක්කෙනා උත්තර දෙනවා චොආයෝ කැමති පදායේ මුහුදට කසෝ ගිහිල්ලා සුයොන් හේෝ පීනනවා. මුහුදට සුයොන් හදා කියන්නේ පීනනවාට. සුයොන් හදා කියන්නේ පීනනවාට හදා අයින් කළා හේෝ දාලා තියෙන්නේ. එතකොට පදායේ කසෝ මෙතන සෝ කියන ව්‍යාකරණේ තියෙන්නේ කදායකේ දායින් කරලා සෝ දාලා තියෙන එච්චරයි. ගිහිල්ලා කියන්නේ පදායේ කසෝ මුහුදට ගිහිල්ලා. ඒ වගේම මේ සෝ දැම්මහම ආය නිසා කියන අදහසකුත් තියෙනවා. මෙතනදි ගන්න වෙන්නේ ගිහිල්ලා කියලා. එතකොට පදා කියන්නේ ස්ථානයක් නිසා ඒ මාක් කරලා තියෙන්නේ. පදායේ මුහුදට කසෝ ගිහිල්ලා සුයොන් හේෝ පීනනවා. දැන් බලන්න මේ දෙපසට ගැලපෙන පින්තූරේ මොකද්ද කියලා. මේ පළවෙනි එකේ මොකද කරන්නේ? වතුර ටිකක් එහෙම පේනවා නේද? දෙවෙනි එකේ මොකද්ද? මේ මාළුවෙක් ඉන්නවා, බිලි පිත්තක් තියෙනවා, නක්සි හදා. මෙයා මොකද මේ හරහට වගේ නගින්නේ? මේ පින්තූර හොඳට බැලුවා නම් පේනවා හරහට නගින්නේ මොකද්ද මේ කන්දක් නගින්නේ? තංසනදා. මොකද්ද මේ කරන්නේ? පින්තූරයක් කැමරා එකක් නේ අතේ තියෙන්නේ. එහෙනම් මෙයා කරන්නේ පින්තූරයක් ගන්න එක. සජිනල් චිත්තා. එහෙනම් ගැලපෙන එක තෝරන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ ගත්තොත් දෙවෙනි ප්‍රශ්නේ තූසරාමන් මේ මිනිස්සුયો දෙන්න නම් මෝෂේ තෙහේ මොත් කියන්නේ කුමක්ද? තෙහේ කියන්නේ පිළිබඳව. එතකොට මෝෂේ තෙහේ කිව්වොත් කුමක් පිළිබඳවද? මරගොස් ඉස්සන්නේදා කතා කර කර ඉන්නේ. මේ මිනිස්සු දෙන්න කුමක් පිළිබඳවද කතා කර කර ඉන්නේ? තූසරාමන් මෝෂේ තෙහේ මරගොස් ඉස්සම්නිකා. බලමු උන් දෙන්න මොකද කතා කරන්නේ කියලා ඉස්සල්ලා. Oops. Ini apa tuh? Hari දෙන්නෙක් කතා කරන්නේ ගෑනු කෙනෙකුයි ගෑනු කෙනා පළවෙනි හරිය කියන්නේ යෝ පීගා ආයෙත් අලුත් වචනයක්. ගෑනු කරන්නේ කේසොක් කියන්නේ දිගටම කේසොක් දිගටම එක දිගටම තමයි හරියටම ගැලපෙන්නේ. එතකොට පීගා කේසොක් ඔනේයෝ කේසොක් කියන්නේ එක දිගටම ලියා ගන්න. කේසොක් කියන්නේ එක දිගටම. පීගා කේසොක් වැස්ස එක දිගටම. පීගා කේසොක් මෙන්න මේ උදායකට නේයෝ දාලා තියෙන්නේ. උදායකේ දායොත් කරලා නේයෝ දාලා තියෙනවා. නේයෝ මේ මොකක්ද තියෙන්නේ? නේයෝ එනවනේ වහිනවනේ එනවනේ කියන අදහස. දැන් පීගා ඔනේයෝ කිව්වොත් එහෙනම් වැස්ස එනවනේ නැත්තම් වැස්ස වහිනවනේ කියන අදහස. නැත්තම් ඔනේයෝ නිකන් වෙන තැනක තිබුණොත් එහෙම එනවනේ කියලා තමයි ගන්නෙ. මතක තියාගන්න. වැස්ස තිබුණොත් තමයි වැස්ස වහිනවනේ කියලා මෙතනට ගන්න වෙන්නේ. වහිනවනේ කියලා නිකන් අර සර්ප්‍රයිස් එකක්. මේ වැස්ස දිගටම වහිනවනේ. ෂික් මේ වැස්ස දිගටම වහිනවනේ කියලා සර්ප්‍රයිස් එක මේ ගෑණි කියන්නේ. ටිකක් හේසොකොනේෝ වැස්ස දිගටම වහිනවනේ. එතකොට පිරිමි කෙනා කියනවා ආයෙත් අලුත් වචනයක් තියෙනවා ළමයි. ඉල්ගියබෝ කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ? කාලගුණ වාර්තා නැත්තම් කාලගුණ අනාවැකි. ඉල්ගියබෝ කියන්නේ කාලගුණ අනාවැකි. කාලගුණ වාර්තා නැත්තම්
එහෙම නැත්නම් කාලගුණ අනාවැකි කිව්වනම් හරි. අනාවැකි. කාලගුණ අනාවැකි තමයි ගොඩක් ගැලපෙන්නේ මේකට නේ. ඉල්ගියොබේ ඒසෝ. ඉල්ගියබෝ ඒසෝ කාලගුණ අනාවැකිය. ඉල්ගියබෝ කියන්නේ කාලගුණ අනාවැකිය. ඉල්ගියබෝ ඒසෝ කාලගුණ අනාවැකියේ පම් කියන්නේ රැට පාන්දරට පම් කියන්නේ අපි ඉගෙන ගත්තනේ ආචිම් චොම්සිම් චොන්යොක් පම් කියලා එකක් තියෙනවා එතන පරණ පොතේ අපි ඉගෙන ගත්ත ඒ කාලගුණයට අදාළ ඒ වොකැබ්ලරි ළඟ තියෙනවා ආචිම් චොම්සිම් චොන්යොක් කියලා. ඊට පස්සේ පං සේබියොක් අන්න එහෙම එතන මට රූපේ සම්මතකයි තාම. එතන පං තියෙනවා. පං කියන්නේ රාත්‍රී නැත්තම් මේ පාන්දර මේ රාත්‍රී කාලය කියන එක පම් කියන්නේ. එතකොට පම් කාජි රාත්‍රී කාලය දක්වා පීගා වැස්ස ඔල් කොරාගෝ මෙතනත් අනුත් ග්‍රැමර් එකක් ඔදායකට කොරාගෝ කියන එක වෙන ග්‍රැමර් එකක්. එතන පීගා ඔල් කොරාගෝ වැස්ස එනවයි කියලා හෙස්සයෝ ඒකේ තිබුණා. එනවා කියලා තිබුණා. මේ රාගෝ කියන්නේ කියලා ඉන්ද්‍රියක් ස්පීච් එක. මේක නම් ඔයාලට තේරුම් ගන්න බැරි වෙයි. ඒක කවන්නේ අතාරින්න. කොහොමද මේකේ සංක්ෂිප්ත අදහස ගස්සොත් පීගා කේසොක් කොනේ වැස්ස දිගටම වහිනවනේ. එක දිගටම වහිනවනේ. ඉල්ගියෝ වේසෝ මේකේ මොකද්ද මේ කාලගුණ අනාවැකියේ පාම් කාජි පාන්දර වැස්ස රෑ දක්වා පීගා ඔල්කේ රාගෝ වැස්ස එනවයි කියලා හෙස්සයෝ ඒකේ දක්වලා තිබුණයි කියන අදහස තියෙන්නේ. ඉතින් දැන් මේකට තෝරගන්නකොට දැන් මේකට වචන නැහැනේ. දැන් මේ වගේ එකක් ඇයි අපිට මොලෙන් තෝරගන්න බැරිද? දැන් අපි මේකේ දැන් ටිකක් හරි ඔයාලට තේරෙනවනේ පීගා ඔනේ ඕ කියනකොට වැස්සක් එනවයි කියන කතාවක් මේකේ තියෙනවනේ. කේසොක් තේරුනේ නැතත් නේද? එතකොට පංකාජී කේසොක් මොකක්ද ඒක තිබුණේ? දෙවෙනි කාරණේ තේරුනේ නැතත් අනිවාර්යෙන් මේකේ වැස්සා නම්මනම් ගැන කතා කරානේ. එහෙනම් එතකොට මේ වැස්ස ගැන කතා කරේ විචි කියන්නේ පිහිටීම ලොකේෂන්ස් කියන අදහස. චොමුන් කියන්නේ ඕඩර් කරනවට ඇනවුම් කරනවට. නල්සි කියන්නේ කාලගුණයට. නල්සි කියන්නේ කාලගුණයට. යොයිල් කියන්නේ සතිය දින වලට. නැත්තම් ඉරිදා සෙන්සුරාදා ඉරියොයිල් ඔරියොයිල් ආන් ඒ වගේ. එතකොට යොයිල් කියන්නේ සතිය දින 7ට. දැන් අපිට ඒ වගේ චූටි තැනක් අල්ලගෙන හරි මේ වගේ එකක් ලියා ගන්න පුළුවන් තරම් බුද්ධිමත් වෙන්න නේද? අපිට පීගා කේසොක් කොනේව දැන් අපි පීගා ඔදා කියන එක මෙතනින් පාඩම් කරලා තියෙනවා නම් අපි දන්නවා වැස්ස වහිනවනේ කියන කතාවක් තියෙනවා එතන පොඩ්ඩක් හරි. ඊතුරු කැලල තේරුනේ නැතත් කමක් නැහැ. මේකට උත්තරේ දෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මේක මේ මොකද්ද මේ ඔඩියෝ ට්‍රැක් එක අහලා මේකට මේ වගේ ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි වුණත් ඒක කමන්නේ නැහැ. මොකද මේ වගේ ප්‍රශ්නයකට උත්තර දෙන්න දැන් මෙතන ගොඩක් අඩුපාඩු වෙන්නේ. ග්‍රැමර් වල සෑහෙන අඩුපාඩුවක් තියෙනවා. ඒක ඉස්සරහට සම්පූර්ණ. ඉතින් අපි මේ පොත කරගෙන යන්නේ මේ පිළිවෙලට. ඒගොල්ලෝ දීලා තියෙන විදිහට. හරි ඊළඟ එක 3 ඉඳන් හැබැයි මේ පරණ පොතේ මේ වගේ විකාර කරලා තිබුණේ නැහැ මෙච්චර. මේ වගේ මේ ඇඩ්වාන්ස් විදියට මේ පොතට ගැලපෙන විදිහට තමයි මේ පාඩමට ගැලපෙන විදිහටයි ප්‍රශ්න අහලා තිබුණේ. ඊළඟ එක තියෙනවා සම්මේසෝ සම්භූතෝ සාබොන්කජි තාමල් චෙත්ගෝ. ඊළඟට තියෙන එක තාමල් කියන්නේ පහත නැත්තම් ඊළඟට තියෙන චෙත්ගෝ කියන්නේ අසලා මුරමේ ප්‍රශ්නයට අල්මජන් වඩාත් නිවැරදි තිදාබල් කර සිප්සියෝ වඩාත් නිවැරදිත් ඒක 3 ඉඳන් 4 දක්වා තාමල් චත්ගෝ පහතේ වහලා මුරමේ ප්‍රශ්නයට අල්මජන් තිදාබල් කර සිප්සියෝ 4 ඉඳන් 5 වෙනකන් මේ පහත දේවල් ටික අහලා ප්‍රශ්නයට වඩාත් නිවැරදි අල්මජන් තිදාබල් නිවැරදි උත්තරේ තෝරන්න. මේකටයි කිව්වා 3ටයි 4ටයි. තුන්වෙනි එකේ කියන එක බලමු. තුන්වෙනි එකේ ගෑනු කෙනෙක් කියනවා කොෆි කියන්නේ කෝෆි වලට කොෆිගා මානි කියන්නේ ගොඩක් තොගොප්දා තුගෝයෝ රස්නේ තොගොප්දා කියන එක හැදෙන්නේ තොගොප්දා කියන එකෙන් තමයි මේ තොගෝයෝ හැදෙන්නේ. තොගොප්දා කියන්නේ රස්නේ කියන එක. එකතු කිරීම අල්පයන් ඉවත් කරා. තොගොප්දාගේ අල්පයන් ඉවත් කරා ඒක ඌ බවට පත් කරලා එහා පැත්තට යනවා. ඊට පස්සේ
තොගෝ ඌ බවට පත් වෙනවා. මේ ගෝණය නෙවෙයි අනිත් ගෝණේ. තොගෝ ඌ බවට පත් වෙනවා එකතු කිරීම ඕයෝ. එතකොට මේ ඌ අකුරයි ඕ අකුරයි එකතු වෙන නිසා මේක තොගෝ ඕයෝ බවට පත් වෙනවා. එතකොට මේක ප්‍රශ්නාර්ථයක්. තොගෝ ඕයෝ රස්නේද. එතකොට කොපිකා මානි තොගෝ ඕයෝ කෝපික ගොඩක් රස්නේද. ගොඩක් රස්නේද. මානි තොගෝ ඕයෝ ගොඩක් රස්නේද. කෝපික ගොඩක් රස්නේද. එතකොට කෝපික ගොඩක් රස්නේද කියලා අහපුවාම තුන්වෙනි ප්‍රශ්නේ බලමු උත්තර ටික. පළවෙනි එක තමයි ඒකට ආන්සර් එක වෙන්න ඕනේ එහෙනම් නේ කොපිකා මසිස්සයෝ. ඔව් කොෆි මසිත්තා කියන්නේ රස තියනවා රසයි කියන එක. ඉතින් කෙනෙක් ඇහුවොත් කොෆි එක ගොඩක් රස්නේද කියලා ඔව් කොෆි එක ගොඩක් රසයි කියලාද උත්තර දෙන්නේ. එහෙම කල්පනා කරන්න ඕනේ. ඒක එහෙම තමයි කල්පනා කරන්න වෙන්නේ. මසිත්තා කියන එකේ දා ඉවත් කරලා මේ ඕයෝ දාලා තියෙන්නේ මසිස්සයෝ. එතකොට එහෙමයි කල්පනා කරන්න ඕනේ. අරකට ගලපන්න ඕනේ කලින් එකට. කෝෆි එක ගොඩක් රස්නේද කියලා අහපුවාම ඔව් කෝෆි එක ගොඩක් රසයි කියලා උත්තර දෙන්නේ. එහෙමද උත්තර දෙන්නේ. දෙවෙනි උත්තරේ බැලුවොත් නේ ඔව් කොෆිරල් චොංමල් චොආයෝ. දැන් මෙතනදී චොආයෝ කියන්නේ චොආහෙයෝ කියන්නේ චොආ හදා කියන එකෙන් හැදෙන්නේ. චොආ හදා ඉවත් කරලා හේයෝ දාලා තියෙන එච්චරයි මේක. චොආ හේයෝ. එතකොට කැමති කියන එකට කොෆි යටත් වෙන නිසා තමයි කොපි එකට එල් දාලා තියෙන්නේ. මෙතන කොෆි කියන එක කර්මය වෙලා තියෙනවා. තේරුණාද? එතකොට නේ ඔව් කොෆිරල් කෝපි වලට චොආහෙයෝ කැමති. මෙන්න මේ චොංමල් කියන්නේ ඇත්තටම ආයෙත් අලුත් වචනයක්. චොම්මල් කියන්නේ ඇත්තටම සිංහලෙන් ගන්න වෙන්නේ ඇත්තටම කියලා. ඇත්තටම නේ කොපිරල් චොම්මල් චොආහෙයෝ කොපි වලට ඇත්තටම කැමති. දැන් ඇහුවේ මොකද්ද ප්‍රශ්නේ? කොෆි එක ගොඩක් ප්‍රශ්නේද නේද? කොෆිරල් නොමු නැස් කොපිගා නොමු තුගුයෝ කොපිගා නොමු තොගුයෝ කෝපි එක ගොඩක් රස්නේද කියලා ඇහුවේ. එතකොට නේ කොපිරල් චොම්මන් චොආහෙයෝ නේ කෝපි වලට ගොඩක් කැමති කියන එක ගැලපෙනවද? තුන්වෙනි එක ඊට පස්සේ නෙගටිව් දෙකම තියෙන්නේ. අනියෝ නැහැ කොපිගා නොමු මානයෝ. මෙතනදී කියනවා නොමු කියන්නේ ගොඩක් කොෆි කියන්නේ කොෆිමනේ. එතකොට අනියෝ නැහැ කොෆිගා නොමු ගොඩක් මානයෝ කියන්නේ වැඩි නැත්තම් බහුලයි කියන අදහස. අනියෝ කොෆිගා නොමු මානයෝ නැහැ කොෆි ගොඩක් බහුලයි. දැන් ප්‍රශ්නේ ඇහුවේ කොෆි එක ගොඩක් රස්නේද කියලා. දැන් මේක ගැලපෙනවද? ආය හතර දෙනවා. අනියෝ කොෆිගා පියොල්ලෝ එච්චර තොකොබ්ජි අනායෝ. දැන් බලන්න මේ මොකද්ද කිව්වේ කියලා. අනියෝ නැහැ කොෆිගා කෝෆි දැන් පියොල්ලෝ කියන්නේ එච්චර කියන එක. දැන් උඩින් කියලා දුන්නා. පියොල්ලෝ කියන්නේ ඔච්චර. එතකොට එච්චර. එතකොට අනියෝ කොෆිගා පියොල්ලෝ තොගොබ්ජි අනායෝ. දැන් අපි නැත යන අර්ථයෙන් ආන් කියලා එකක් ඉගෙන ගත්තා නේද? ආන් කියලා ඉගෙන ගත්තා. එතනම ජීආන්තා. ජීආන්තා කියලා එකකුත් අපි ඉගෙන ගත්තා. ජීආන්තවල දැන් අපි අතන ජීආන්තවලදී කරන්නේ කෙලින්ම ක්‍රියාපදේ මේක නැත යන අර්ථය. කෙලින්ම ක්‍රියාපදේ දා ඉවත් කරලා ජීආන්ත දානවා එච්චරයි. දැන් මේක ගත්තොත් තොගොබ්දානේ දා ඉවත් කරලා කෙලින්ම ජීආන්ත දාලා තියෙන්නේ මේ. ඔන්නෝම තොගොබ්ජි ආන්තා චොගොබ්දි ආන්තා. එතකොට මේ ආන්තා කියන එක තමයි වර්ණගන්නේ කාලයට. දැන් මේක ආයෝන එකතු වෙන්න ඕනේ නේද? මොකද දැන් මේකේ දා ඉවත් කර ආන්තා එකේ. එතකොට ආ වලින් තියෙන නිසා ආයෝ එකතු කරන්න ඕනේ මේකට. එතකොට තොගොබ්ජි අනායෝ රස්නේ නැත. තොගොබ්ජි අනායෝ රස්නේ නැත. එතකොට අපිට මේක තව ක්‍රමයකටත් කියන්න පුළුවන්. කොහොමද? කොපිගා
කෝපිගා පියොල්ලෝ මේ තොගෝයෝ එකට ඉස්සරහින් අන් දාලා කියන්න පුළුවන්. කෝපිගා පියොල්ලෝ අන්තගෝයෝ එච්චර ප්‍රශ්නේ නෑ. මෙහෙමත් කියන්න පුළුවන්. දැන් මේක තමයි ඊවනාට හොඳම ක්‍රමේ, මේක තමයි හරිම ක්‍රමේ, හොඳම ක්‍රමේ. අරක නිකන් පොඩි චීප් ක්‍රමයක් අන් දාන එක. මේ ජීයාන්ත තමයි නියම ව්‍යවහාරය. හොඳ මේක. මම කියන්නේ හොඳ මේක. ලස්සන මේක. නේද? අනියෝ කෝපි පියොල්ලෝ එච්චර තොකොප් ජානා එච්චර ප්‍රශ්නේ නෑ. එහෙනම් දැන් ගලපෙන එක බලන්න. හතරවෙනි ප්‍රශ්නෙට බලමු මේ ගැලපෙන එක මොකක්ද කියලා. හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද දාන්නේ? හතරවෙනි එකේ ප්‍රකාශයක් කරනවා පිරිමි කෙනෙක්. උසානල් කියන්නේ මොකක්ද? කුඩේ. උසානල් ඔන්ජේ කියන්නේ කවදාද? සස්සයෝ කියන්නේ මිලදී ගත්තේ. ඔන්ජේ කියන්නේ කවදාද? ඔන්ජේ කියන්නේ කවදාද? දැන් මේ සස්සයෝ හැදිලා තියෙන්නේ සදායකෙන්. සදා කියන්නේ මිලදී ගන්නවා. ඒකේ දායවත් කරා. එතකොට මිලදී ගත්තාද කියලා අතීත කාලේ දාන්න ඕනේ. ඒක නම් මේක අදනා හරි ඕහරි තියෙනවා නම් අපි අස්සයෝ යොදන්නේ. දැන් මේකේ ආ දෙක සායකේ ආයකක් තියෙනවා, අස්සයෝකේ ආයකක් තියෙනවා. එහෙනම් එකක් අයින් වෙන්න ඕනේ. මේ ආයක අයින් කරොත් මේ සයන්න තනි වෙනවා. ඒ සයන්න තනියම ඉන්න බැරි නිසා මෙයා මෙතෙන්ට එනවා. එහෙනම් මේක සත්වයෝ බවට පත් වෙනවා. අන්න විදියට. සස්සයෝ. එහෙනම් උසානල් ඔන්ජේ සස්සයෝ. උසාන් එක කුඩය කවද්ද මිලදී ගත්තේ? මේක ප්‍රශ්නාර්ථය. ඔන්ජේ සස්සයෝ. දැන් ප්‍රශ්නේ මොකද්ද? උසානල් ඔන්ජේ සස්සයෝ. කුඩය කවද්ද මිලදී ගත්තේ? එතකොට මේ උත්තර හතරෙන් ගැලපෙන එක නිවැරදි එක අපි තෝරන්න ඕනේ. දැන් බලන්න සගේ. මෙන්න මේ ගේ දාන්නේ ලෙස කියන නැත්තම් විදිහට කියන අදහස. සදායකේ මේ ගේ කියන ව්‍යාකරණය ඒකත් අපිට ඉස්සරහට හම්බෙයි. ගේ කියන ව්‍යාකරණයේ අදහස තමයි ලෙස කියන එක. එතකොට සගේ සස්සයෝ. සගේ කියන්නේ ලාභ, සදා කියන්නේ ලාභයි කියන එක. සදා කියන එකේ අර්ථ කීපයක් තියෙනවා. ලාභයි තියෙනවා. ලියනවට කියනවා. එතකොට ඔව් ඒ දෙක තමයි සදා කියනවා. පැක් කරනවට සදා කියනවා. සදා පොජන් හදා තියෙනවනේ. පැක් කරනවට සදා කියනවා. දැන් මෙතනදී කියන්න වෙන්නේ එහෙනම් ලාභ සාගේ ලාභ ලෙස මිලදී ගත්තා. ලාභ ලෙස මිලදී ගත්තා කියන එක තමයි. එතකොට ලාභ ලෙස සස්සයෝ මිලදී ගත්තා. හතරයි වෙලා. ලාභ ලෙස මිලදී ගත්තා. දැන් මොකක්ද ඇහුවේ? උසානල් ඔන්ජේ සස්සයෝ කුඩේ කවද්ද මිලදී ගත්තේ කියලා. ලාභයට මිලදී ගත්තා කියන එක ගැලපෙනවද? චොකම් කියන්නේ ටිකක්. චොකම් කියන්නේ ටිකක්. චොන් කියන්නේ පෙර. මෙතන චොන් කියන කාලයක් නිසා තමයි මේ ඒ දාන්නේ චොනේ කියලා. චොනේ කියලා තනි වචනයක් විදිහට පාඩම් කරගත්තොත් කමක් නැහැ. ඒක චොකම් චොනේ සස්සයෝ ටික වෙලාවකට කලින් මිලදී ගත්තා ගැලපෙනවද? පීගා වැස්ස වසෝ ඇවිල්ලා සස්සයෝ මිලදී ගත්තා. වැස්ස ආපු නිසා මිලදී ගත්තා. දැන් මෙතනත් එහෙමයි. මෙතන දැන් මේ ඕසෝ කියලා වැමර එකක් තියෙනවා. ඒක තමයි මේ ගිහිල්ලා තියෙන්නේ. ඕසෝ ඊළඟට හේසෝ. ඔන්න ඔහම ගැමර එකක් තියෙනවා. ඒකෙදි කරලා කියන අදහස නැත්තම් මෙතනදී නිසා කියන එක. පිගා වාසෝ. මෙතනදී ඔදානි තියෙන්නේ ඔදා එකේ දා ඉවත් කරා.
ඔන්න 10 ඉවත් කරා. එකතු කිරීම මේක ඇදෙනා හරි ඕහරි තියෙන නිසා ආසෝ මම මේක නිකන් පෙන්නන්නේ වැඩක් නැහැ පෙන්නලා මෙතන. එතකොට මෙන්න මේ දෙක එකතු වෙන සුළු නිසා මේ දෙක එකක් බවට පත් වෙනවා මේ විදිහට. වාසෝ බවට පත් වෙනවා. එතකොට මෙතනදී ගන්න වෙන්නේ වැස්ස ආපු නිසා කියලා මෙතනදී ගලපන්න වෙන්නේ. එතකොට පීගා වාසෝ වැස්ස ආපු නිසා සත්වය මිලදී ගත්තා. පියෝනිජම් කියන්නේ පැය 24 සේවා පොඩි කඩවලට විශේෂයෙන්ම මේවා ටර්මිනල් වල වගේ තමයි මේ කියන පියෝනිජම් තියෙන්නේ. පියෝනිජම් කියන කඩ වර්ගයේ ඒසෝ කියන්නේ සිට. නැත්තම් ඒකේදී සත්වයෝ. පියෝනිජම් එකේදී සත්වයෝ. දැන් මෙතනට ඒසෝ දැම්මයි යම් කිසි ක්‍රියාවක් එම ස්ථානයේ සිද්ධ වෙනවා නම් ඒසෝ දානවා. දැන් බලන්න මේකෙන් ගැලපෙන්නේ මොන උත්තරේද කියලා. ඒ කියන්නේ මොකක්ද ප්‍රශ්නේ? උසානල් ඕන්ජ සස්යෝ කියලා නෑහුවේ. කුඩේ කවද්ද මිලදී ගත්තේ? සගේ සස්යෝ ලාභ ලෙස මිලදී ගත්තා. චොකම් චොනේ සස්යෝ ටිකකට පෙර මිලදී ගත්තා. පීගාවසෝ සස්යෝ වැස්ස ඇවිල්ලා නිසා වැස්ස ආපු නිසා නැත්තම් වැහැපු නිසා මිලදී ගත්තා. පියෝනිජම් මේසෝ සස්යෝ පැය 24 පොඩි කඩවලින් මිලදී ගත්තා කියන එක ගැලපෙනවද? කවද්ද මිලදී ගත්තේ කිව්වොත් අනිවාර්යෙන් මේ ස්ථානය නෙවෙයි ඇහුවේ. ලාභයට ගත්තද කියලාත් නෙවෙයි ඇහුවේ. පීගාවසෝ වැස්ස වැහැපුයි මොකටද කුඩේ ගත්තේ කියලා නෙවෙයි ඇහුවේ. කුඩයක් ගන්න කොහොමත් වැස්ස වහිනේ හින්දානේ නේද? වැස්ස වහිනේ හින්දා ඒ නිසා යා මොකටද කියලා ඇහුවනම් අනිවාර්යෙන් පීගාවසෝ සස්යෝ කියන එක ගැලපෙනවා. ඉතින් මේක චොකම් චොනේ කාලයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අන්තිම ප්‍රශ්නේ තාමල් දෙත්ගෝ ඊළඟට තියෙන එක නැත්තම් ඊළඟට තියෙන ටික අහලා යෝජිනන් මල්ලෝ. මෙතනදී යෝජිදා කියන මෙතනින් අදහස් වෙන්නේ පහත සඳහන් කියන අදහස. මේ තාම් කියන එකෙත් පහත සඳහන් කියන අදහස තියෙනවා. මෙතනදී ගන්න නැත්තම් ඊළඟ කියන අදහස තියෙනවා. අපි දැන් තැනට ගැලපෙන විදිහට ගලපලා ගමු. තාමල් තත්ගෝ ඊළඟ ටික අහලා යෝජිනන්. යෝජිනන් කියන්නේ පහත සඳහන් මල්ලෝ කියන්නේ අදහස් මේ වචන වලින් නැත්නම් ප්‍රකාශ වලින් තාමල් තත්ගෝ පහත සඳහන් දේවල් අහලා යෝජනන් මල්ලෝ පහස සඳහන් ප්‍රකාශ වලින් තාමල් තත්ගෝ ඊළඟ එක අහලා යෝජනන් මල්ලෝ පහස සඳහන් ප්‍රකාශ වලින් කජං වඩාත්ම අල්මාජන් නිවැරදි ගොසල් එක තෝරන්න. එතකොට මේක සරලයි පහත සඳහන් ඒවා අහලා වඩාත්ම ගැලපෙන එක තෝරන්න කියන එකයි තියෙන්නේ. බලමු මෙතන මොකක්ද ඉස්සලා කියන්නේ කියලා. හංගොක් කියන්නේ කොරියාවට ඔයි දානිය අයිති හංගවන්න. හංගුගයි කියනවා කොරියාවේ කියන්න. පොම් කියන්නේ වසන්ත කාලෙට. එතකොට හංගුගයි පොම් කියනවා කොරියාවේ වසන්ත කාලය. මේ අන්නන් දාන එකකින් අපි ගන්නවා නම් කියලා නේද? එතකොට හංගුගයි පොමන් කොරියාවේ වසන්ත කාලය නම් ඔත්තේයෝ කොහොමද? ඔත්තේයෝ කියන්නේ කොහොමද කියලා. එතකොට හංගුගයි පොමන් ඔත්තේයෝ කොරියාවේ වසන්ත කාලය නම් කොහොමද? මේ හතරෙන් බලමු පළවෙනි එක. චිගම් කියන්නේ දැන්. චිගමන් දැන් නම් පොමියේයෝ දැන් නම් වසන්ත කාලය වේ. ගැලපෙනවද? දැන් ඇහුවේ මේක මේ කොරියාවේ කුමන සීසන් එකද කියලාද ඇහුවේ. දැන් මේ යන්නේ වසන්ත කාලය කියලා කියන්න නම් ඉතින් කෙනෙක් අහන්න ඕනේ දැන් මේ කොරියාවේ යන්නේ කුමන සීසන් එකද කියලා. ඒක ගැලපෙනවද බලන්න. 2 චෝනන් මම නම් කාර්ල් චෝහයෝ මම සරත් කාලයට කැමති. කොරියාවේ දැන් මේක ඇහුවේ ඔයා කැමති සුතුව මොකක්ද කියලාද? චෝආනන් කියෝජරල් මොත්තිම් නෙක්කා කියලාද ඇහුවේ? නෑ. කැමති සුතුව මොකක්ද කියලා ඇහුවේ නෑනේ. ඒ නිසා මම මේ කාර්ලයකට කැමති කියන එකක් ගැලපෙනවද? 3 සම්වොල් සම් කියන්නේ 3ට වොල් කියන්නේ මාසෙට. එතකොට සම්වොල් කියනවා 3 වෙනි මාසෙට. බූතෝ කියන්නේ සිට. හරිද? සම්වොල් බූතෝ 3 වෙනි මාසයේ සිට. ඕවොල් කියන්නේ 5 වෙනි මාසය. කාජි කියන්නේ දක්වාවේ 3 වෙනි මාසයේ සිට 5 වෙනි මාසය දක්වා වේ. ඉතින් දැන් ඇහුවේ ප්‍රශ්නේ මොකද්ද? ආයෙත් ප්‍රශ්නේ මතක නැහැ. පොමන් නොත්තේයෝ කොරියාවේ පොම් එක නැත්තම් වසන්ත කාලයක් එහෙමද කියන එකයි ඇහුවේ. දැන් බලන්න කල්පනා කරලා දැන් මේක අහලා තියෙන්නේ මේක කියලා තියෙන්නේ මොකද්ද?
තුන්වෙනි මාසයේ ඉඳලා පස්වෙනි මාසය දක්වා වේ. කොරියාවේ වසන්ත කාලය කොහොමද කියලා අහන එකෙන් අදහස් වෙන්නේ කොරියාවේ වසන්ත කාලය මොන වගේද? ඒකේ මොකද්ද වෙන්නේ? දැන් හිතන්නකෝ කියවුර උත්තේයෝ කියලා ඇහුවොත් චුවෝයෝ නුනිවයෝ ආන් ඒ වගේ ඒකේ ලක්ෂණ තමයි කියන්න ඕනේ. දැන් මේ තියෙන මොකද්ද? දැන් මේ තියෙන එක මේක හරි තුන්වෙනි මාසෙන් ඉඳන් පස්වෙනි මාසෙටකන් කියන එක තමයි වසන්ත කාලේට අයිති. තුන්වෙනි මාසෙ දන්නේ නෙවෙයි වසන්ත කාලේ තියෙන්නේ. ඔව්. තුන්වෙනි මාසෙ ඉඳන් කියවුර වල වසන්ත කාලේ පටන් ගන්න. තුන්වෙනි මාසෙ ඉඳන් පස්වෙනි මාසෙ නිකන් කියන එක හරි. ඒක පවතින කාල සීමාව. දැන් එහෙම පවතින කාල සීමාවද මේ හුවේ. කියවුර මේ ඔංජ භූතය ඔංජ කජ කියලා හුවද නෑනේ එහෙම නෑ. කුමන කාලේ ඉඳන් කුමන කාලෙට කියලා හුවේ නෑ. එහෙනම් මේක මේ වගේ එකක් දාන්න බෑ. හරිද? එහෙනම් ඊළඟට කියනවා තතතහදා කියන්නේ රස්නේ. හැබැයි මේක තොප්දා නෙමෙයි. ග්‍රීස්ම රස්නේ නෙමෙයි නේද? තතතහගෝ රස්නේ අතර කොචි මානි පියෝයෝ. මෙතන මේ කොත් කියන්නේ මල් වලට, මානි කියන්නේ ගොඩක්, පියෝයෝ කියන්නේ පිපෙනවා. දැන් වසන්ත කාලේ ලක්ෂණේ බලන්න වසන්ත කාලේ හොඳට බලන්න ඕනේ මෙතෙන් උඩට ගිහිල්ලා. උඩට යන්කෝ. පෙන්වන්න වසන්ත කාලේ. මේ රූප වලින්ම කිව්ව හැකි එක. මේ තියෙන්නේ. දැන් පොම් එක කියන්නේ මොකද්ද මේ පොම්? දැන් මේ මොකද මේ පෙන්වලා තියෙන්නේ මල් පෙන්වනවා. මල් තියනවා නේද? ඒ වගේම මේ තතොත්තදා කියන ක්‍රියාපදේ මම ඒකයි කිව්වේ. තතොත්තදා කියන ක්‍රියාපදේ මේ. එතකොට මේ ඉර එහෙම දාලා තියෙනවා රස්නි ගතියට. මල් පිපිලා මල් පිපෙනවා කියන්නේ ගස්වල කොළ නැහැ මල් විතරයි තියෙන්නේ. එච්චර ලස්සනයි මල් පිපුණාම කොරියාවේ. ඉතින් මේ වසන්ත කාලේට මල් පිපෙනවා. පට්ට ලස්සනයි. අපි රැයට එහෙම ඇවිදින්න යනවා. මල් ගස්වල සමහර ගස්වලට ලයිට් එහෙම දාලා තියෙනවා ලස්සනයි. එතකොට මේ දෙක ඒ විදිහටම පාඩම් කරා නම් අතන උත්තරේ තෝරන්න දෙයක්වත් නැහැ. ඉතින් ඔච්චරයි අදට මේකේ කරන්න තියෙන්නේ. ඉතින් මේකේ සමහර ප්‍රශ්න වලට විශේෂයෙන් ලිස්නින් එකේ ඔයාලට උත්තර දෙන්න බැරි තැන් තියෙනවා. ඒක ගැටලුවක් කරගන්න එපා ඉදිරියේදී ඒවා අපි මොකද දැන් මේකේ පිළිවෙලටනේ අපි ව්‍යාකරණ කරන්නේ. ඉතින් මේකේ දීලා තියෙන පිළිවෙලට අපි කරන්නේ. මම කරන්නේ. එතකොට දැන් මේ දක්වා ඉගෙන ගත්තා වගේ මේකේ සමහර දේවල් උත්තර දෙන්න බෑ. සමහර ග්‍රැමර් දැන් මේ කල්කායෝ නෑ නේද? නේයෝ නෑ. නේයෝ නම් ඊළඟ එකේ තියනවද කොහෙද? නේද? එතකොට අනිත් ඒවා ගත්තොත් මේ රගෝ කියන එක නෑ. අන්න ඒ වගේ ගැටලු තියෙනවා. ඉතින් ඒක ලොකුට හිතන්න එපා. බැරි වුණා කියලා බොරු වෙන්න එපා. ඉතින් ඊළඟට 8 වෙනි පාඩම තියෙන්නේ කජොග්වා චිංගු කියන පාඩම. පවුල සහ චිංගු කියන්නේ යාළුවා. ඉතින් අපි මේ පාඩමේට අදාළ ග්‍රැමර් ටිකක් පාඩම් කරලා තියාගන්න. ෂී කෝ කියන ග්‍රැමර් දෙක අපි දැනට කරලා දෙනවා. එහෙනම් අදට සමු ගන්නවා හැම දිනාටම සුබ දවසක්.